කැණි මඩල සිතුවම් කරමින් ඕගාවතරණයට ඔච්චම් කරන උපාසක චණ්ඩාලකමයි නිවැරදි දැක්මෙන් නොවරදින මගට ඔබ රැගෙන යන අභිසමග අද මාතෘකාව. අභිසමග වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන අපිට අවසරයි. ඔබ දන්නවා අපේ අභිසමග වැඩසටහනේ නිරන්තරයෙන්ම මෙවැනි කාලීන මාතෘකා පිළිබඳව අපේ අවධානය යොමු කරන වගේ. අපේ සූදානම ආරම්භයේදීම ඔබට සිහිපත් කර ඊ타මත්ම කාලීන මාතෘකාව කතා බහ කරන්න. ඒ සඳහා වෙනදා වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් අභිසමග වැඩසටහනට වැඩම කොට වදාළ ගංගොඩවිල සුනිත්‍රා මහාදේවී තේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී විචිත්‍ර ධර්මකථික දර්ශනපති අවසරයි අපේ පූජනීය කුසල්‍යය චන්දිම අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් පිළිගන්නවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි, නිවැරදි දැක්මෙන් නොවරදින මගට ඔබ රැගෙන යන අභිසමග වැඩසටහනේ අද මාතෘකාව යම් විශේෂත්වයක් තිබෙන වගේ අපි පසුගිය වැඩසටහනේදී ඔබට සිහිපත් කරා. ඒ නිසා අද මාතෘකාව ආරම්භයේදීම අපේ වැඩසටහනට ප්‍රවේශයක් පූරිකාවක් සපේන පූජනීය කුසල්‍යය චන්දිම අපේ හඳුන්වන්නේ කොහොමද අද වැඩසටහනට වහන්සේ ප්‍රවේශයක් පූරිකාවක් ලබා දෙන්න අපි හඳුන්වන්නේ අවසර. හැම දිනාටම පිරුවන් සරණයි. චාමික මහත්මයාණෙනි, ධර්මය කියලා කියන්නේම අභ්‍යන්තරේ නිවා ගැනීම. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව ඉඳලම මිනිසු පුරුදුනේ බාහිර ලෝකයේ එක්ක හැප්පිලා සැනසීම හොයාගන්න පුළුවන් වෙනවා කියන අදහස. ඒ කියන්නේ රූප පුළුවන් තරම් දකිමින්, ශබ්ද පුළුවන් තරම් අහමින්, ඒතර මේ විදිහට ඉන්ද්‍රයන් වලට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ මනෝභාවයන් බාහිරින් ඇති කරගෙන ඒ තුල තමයි ආස්වාද ස්වභාවයේ තියෙන්නේ කියන එක දකින ලෝකයක් තුල බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට දෙනවා. නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කිය. මම දේශනා කරන ධර්මය අභ්‍යන්තරේ නිවා ගන්න එක. බාහිර තුල නෙවෙයි සැනසීමේ තියෙන්නේ, තමන්ගේ හිත නිවාගත්තු. තමන්ගේ සංසාරගත භව සංකාරයන්, කියන්නේ අභ්‍යන්තරේ ක්ලේශයන් තියෙනවනේ චාමික මහත, ඒවා ශෝධනය කර ගැනීම ඒක කරගන්න තමයි අවබෝධය තව සාධනය කරගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුනා. ඒ ත්‍රිලක්ෂණාත්මක දේශනා ප්‍රමුඛ ඒ විදර්ශනා ප්‍රඥාව මුල් කරගෙන. ඔබ වහන්සේ ඔහොම කියනකොට මට හිතෙනවා සටන තියෙන්නේ පිටත නොවේ, සටන තියෙන්නේ ඇතුළත කියලා. බොහෝ දෙනා මේ සටන තියෙන්නේ පිටත කියලා පිටත් එක්කයි සටන් කරන්නේ. නමුත් මේ සටන තියෙන්නේ ඇතුළත කියන කාරණාව ඔබ වහන්සේගේ කාරණාව පසුගිය අවුරුදු සමයේදී මා සැබවින්ම අත්දැක්කා. පිටත සටනට වඩා කතරම් බියකරු සටනක්ද මේ ඇතුළත තියෙන කියන කාරණාව ඉතාමත්ම තදින්ම දැනුණු කාලයක් අපේ හමුදුනේ මා පසුගිය කාලේ ගත කරේ. ඔබ වහන්සේ කියන සැබවින්ම මේ පිටත සටනට හැමදෙනා අවතීර්ණ වුණාට ඇතුළට සටනට අවතීර්ණ වෙන විට දැනෙන දේ බොහොම වචන වලට නගන්නට අමාරු තරම් විස්මිතයි අපේ හමුදුනේ. දැන් මේ මාතෘකාව තුළ පැහැදිලි කරන දෙයක් තමයි ඕග තරණ. එහෙමයි. ඕග කියලා කියන්නේ දැන් ඒක තරණය කිරීමනේ. ඕග කියලා කියන්නේ සැඩපහර. ඔව්, සැඩපහරක්නේ. ඒ සැඩපහර ධර්මානුකූලව ක්‍රම 4කට තියෙනවා. දැන් අපි හැම වෙලේම ඉන්ද්‍රියම් පිනවීමම ජීවිතයේ සැනසීම කියලා හිතන එකට කියනවා කාමෝග. ඒ වගේම මේ ජීවිතය පිනවනවා වගේම තවත් අපිට ලෝකයක් තියෙනවා. ඒ තුල මීට වඩා පිනවන්න පුළුවන් කියන එක භවෝග. ඒ වගේම තමයි ඒක දෘෂ්ටිගත වෙනවා. ඒ කියන්නේ සමහර විට අර අත්ත කිලමතානියෝගේ හරි කාම සුකල්ලික් සාස්වත උච්ඡේද කියලා එතන පැහැදිලි කරන්නේ සමහර අය දෘෂ්ටිගත වෙනවා. නෑ වැඩක් නෑ, ඊළඟ භවයක් නෑ, මේ ජීවිතේම අර ඉන්නට එකේ අපි හොඳට ඉන්න ඕනි. ඉතිගේ මුසුද ජොලිය දමාලා හෙට මරණත් හිතට සැපේ අද ජොලි කරලා. ඔව්, අන්න හරි. අන්න ඒ විදිහට හිතන අය ඉන්නවා. එහෙම නැත්නම් හැමදාටම මේ සැනසීම තියෙනවා කියලා ඒ දෙකකට අන්ත ස්වභාවයකට යන එක තමයි මෙතන දෘෂ්ටි මේ ඕග කියලා කියන්නේ. භවෝග, දිට්ඨියෝග, ඊළඟට අවිජ්ජාෝග. අවිජ්ජාෝග කියලා කියන්නේ අර අස්සාද ස්වභාවය තුළ විතරක් නවතිනවා. ඒක එහෙම නැතුව ආදීනව දකින්න නැති, නිස්සරණ දකින්න නැති ස්වභාවය තමයි අවිද්‍යා ඕග කියලා කියන්නේ. දැන් බලන්න මිනිසු සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා නම් ධර්ම ප්‍රවේශයක් නැතුව ඔය ඕග ටික එක්ක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලොන්ට අරමුණක්, අවබෝධයකින් තොරව හැම වෙලෙම ප්‍රශ්න එනකොටම බාහිර ලෝකයක් එක්ක ගැටෙනවා. දැන් ඇත්තටම ධර්ම ප්‍රවේශයක් නැතුව ඔය ඕග ටික එක්ක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලොන්ට අරමුණක්, අවබෝධයකින් තොරව හැම වෙලෙම ප්‍රශ්න එනකොටම බාහිර ලෝකයක් එක්ක ගැටෙනවා. දැන් ඇත්තටම චාමික මහත්තයා දැන් අපිට
දෘෂ්ටි ඔව් අන්න හරි. අන්න ඒ විදිහට හිතන අය ඉන්නවා. එහෙම නැත්නම් හැමදාටම මේ සැනසීම තියෙනවා කියලා ඒ දෙකකට අන්ත ස්වභාවයකට යන එක තමයි මෙතන දෘෂ්ටි මේ ඕග කියලා කියන්නේ. භවෝග, ditthiyෝග, ඊළඟට අවිජ්ජාෝග. අවිජ්ජාෝග කියලා කියන්නේ අර අස්සාද ස්වභාවය තුළ විතරක් නවතිනවා. ඒක එහෙම නැතු ආදීනව දකින්න නැති, නිස්සරණ දකින්න නැති ස්වභාවය තමයි අවිද්‍යා ඕග කියලා කියන්නේ. දැන් බලන්න මිනිස්සු සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා නම් ධර්ම ප්‍රවේශයක් නැතුව ඔය ඕග ටික එක්ක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ට අරමුණක්, අවබෝධයකින් තොරව හැම වෙලෙම ප්‍රශ්න එනකොටම බාහිර ලෝකයේත් එක්ක ගැටෙනවා. දැන් ඇත්තටම චාමික මහත්තයා දැන් අපිද හිනහ වෙන්නේ නෑනේ. දැන් අපිද අඬන්නේ. දැන් අපි මේ වැඩසටහන මේ වැඩසටහන නරඹන කාට හරි කිව්වොත් දැන් එකපාරටම අපි කියනවා අඬන්න කියලා. අඬන්න බෑනේ. එතකොට තමන් අඬන්න පුළුවන් ඉන්න බෑ. ඒ වෙලාවෙම නෑ. ඒ අඬනවා කියලා කියන්නේ අපේ සිතුවිලි වලට සාපේක්ෂව තමයි අපි අඬනවද, අපිට සතුට තියනවද, දුක තියනවද, ඒ ස්වභාවයන් ඇති වෙන්නේ. ඒ නිසා මේ බාහිර ලෝකයේම කෙනෙක් නිසා මම දුක් වෙනවා, අඬනවා, මට කේන්ති යනවා කියන එක ස්වභාවයක් නෙවෙයි. නිසා මේ අන්නෝරේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ස්වභාවයන් තමයි මේ ඕග කියලා පැහැදිලි කරන්නේ. අපේ හමුදුරෝ කියන මේ කාරණා ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි ඔබ හොඳින්ම අහන්න. නැත්නම් සමහර වෙලාවට මේ ප්‍රනීත දානේ, මේ ප්‍රනීත ධර්ම දානේ සමහරු පොල්කටු හැන්දෙන් බෙදා ගන්න පුළුවන්. තව සමහරු මේස හැන්දෙන් බෙදා ගන්න පුළුවන්. තව සමහරු තේ හැන්දෙන් බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන් හැන්දෙන් බෙදා ගන්න පුළුවන්. ඒ නිසා මේ බොහෝ වෙලාවට අපි කියනවා මේ හැන්දට හොද්දේ රස නොදෙනින්නාමින් නාමික බොදුනුවාට දහමේ රස නොදෙනේ කියලා. තම නැන පමණින් අපේ හමුදුරෝ මේ කියපු කාරණා නැවත කියා දෙන්න අපේ හමුදුරනේ ඉතා වැදගත් වෙනවා. මේ අඬන්නේ කවුද කියන කාරණාව මට ඒක දැනුණා අපේ හමුදුරනේ ඔබ වහන්සේ කියද්දි. දැන් අපි හිතනවානේ දැන් මම අඬනවා කියලා. මම අරයා නිසා අඬනවා කියලා කියනවා. දැන් එහෙම අඬනවා කියලා කියන්නේ එහෙනම් තමන් අඬනවා නම් හැම වෙලෙම අපිට හිතන වෙලාවට අඬන්න පුළුවන් ඉන්න බෑ චායි මහත්තයා. එහෙම නෙවෙයි. අඬනවවත්, හිනහ වෙනවවත්, දුක් වෙනවත් මොකක්වත් බාහිර ලෝකේ නිසා වෙන සිද්ධියක් නෙවෙයි. කේන්ති යන එකත් දැන් සමහර අය කියනවා මං කේන්ති ගස්වන්න එපා කියලා. ඇත්තටම කාටවත් කේන්ති ගස්වන්නවත් අපි එහෙම කේන්ති යන එකක් නෙවෙයි. අපේ හිත ඇතුලේ තියෙන සිතුවිලි වලට සාපේක්ෂව තමයි අපිට සතුට දුක කියන්නේ ඒ ඔක්කොම ඇති වෙන්නේ ඒ නිමිත්ත ආවට පස්සේ. ඒ මනසට තියෙන සිතුවිලට සාපේක්ෂව අරමුණක් ආවට පස්සේ තමයි අපිට ඒ දුක, ඇඬීම, මේ සතුට ඔක්කොම ඇති වෙන්නේ. ඒක තමයි බුදුදහමේ උගන්වන අභ්‍යන්තර මේ ස්වභාවය. දැන් චාමික මහත්තයා උදාහරණයක් වශයෙන් ගත්තම මේ ඕග ගැන කතා කරනකොට දැන් මිනිස්සු දැන් තමන්ගේ කෙනෙක් මිය ගියාමනේ අඬන්නේ. දැන් එහෙම නැතුව වෙන තැන් වලට දුක් වෙන්න පුළුවන්. වෙන තැනකට ගියාට පස්සේ එහෙම අඬන මට්ටමක් නැහැ. දැන් කුජ්ජලයෝනේ මිය ගිහින් තියෙන්නේ. දැන් එහෙනම් අපි ඇයි එක්කෙනෙක් මුල් කරගෙන අඬන්නේ? අන්න ඒක තමයි අපි තේරුම් ගන්න. එතකොට එයා මිය ගිය නිසා නෙවෙයි අඬන්නේ. වහන්සේ කියන්නේ මේ බාහිරින් ඇඬීමක් නෙවෙයි ඇතුළතින් ඇඬීමක්. නැත්නම් පෞගිය අවුරුදු සමයේ දැන් මේ කාලෙත් බොහෝ අවුරුදු වල හොඳම ඇඬීම තියෙනවා මේ හොඳනේ. හොඳම හිනාවීම, හොඳම ඇඬීමේ තරඟ. ඒ ඇඬීමයි මේ ඇඬීමේ අතර තියෙන වෙනසත් අපි කියා දෙමුකෝ අපි හඳුනන්නේ. ඔව් දැන් કૃතිමව බක්මහා උලවල් වල එහෙම අඬන එකක් තියෙනවා. එතරම් සමහර අය අඬනකොට නිකන් අපිට ඇඬෙනවා. අපිට ඇඬෙනවා. ඒ වගේ કૃතිම අඬන ස්වභාවයක් තියෙනවා. දැන් අපි මේ ඇත්තටම මෙතන පැහැදිලි කරන දෙයක් තමයි අපේ හිතේ අර කෙලෙස් ස්වභාවයන් සිතුවිලි ගලලා වැඩි වෙනකොට ඒ සාපේක්ෂව බාහිර අරමුණු වෙනකොට තමයි එහෙම වෙන්නේ. දැන් සමහර අය කවුරු හරි තරහ වුණාම එයාත් එක්ක කේන්ති ගන්නවා. ඇයි මං අමතක කරේ? මම මෙච්චර මෙහෙම ළඟින් ඉඳලා එහෙම පුළුවන්ද? එහෙම කියලා එයා කේන්ති ගන්න එයා අයින් වුණ නිසා නෙවෙයි. එයාගේ හිත තුළ අර ගැටීමට සම්බන්ධව. එහෙම නැත්නම් අර ඇලීම කියන ධර්මතාවයේ විතරක් තුළ නැවතුනොත් ඒ ඇලීම කියන එක තුළ ඒ කියන්නේ අර අනිත්‍ය කියලා කියන්නේ එයාගේ හිත මගේ හිත ඔක්කොම වෙනස් වෙනවා. එයා ජීවත් වෙන්නේ එයාගේ භව සංකාර වලට අනුව, මම ඉන්නේ මගේ භව සංකාරයට අනුව කියලා අනිත්‍ය උදේව්‍ය ස්වභාවයේ දන්නේ නැති කෙනෙක්. වයස් භේදකින් තොරව කෙනෙක්, ඕනම කෙනෙක්. අනිත් අය ඒ විදිහට ගනුදෙනු කරලා යම්කිසි කෙනෙක් වෙනස් වුණා කියලා කියන්නේ ඇත්තටම ඒක මේ එයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එයා වෙනස් වෙන්නේ එයාගේ ස්වභාවය නිසා. දැන් ඒක අපිට දුක් වෙනවා, අපි කේන්ති ගන්නවා. දැන් බලන්න කොච්චර සමහර අය රණ්ඩු වෙනවා, මිනිස්සු ඝාතනය කරන්න යනවා. එතකොට හිතන්නේ අපි අරයා නිසා තමයි එහෙම කරේ, මෙයා නිසා තමයි එහෙම කියන එක සම්පූර්ණ වැරදි. ඒකට හේතුව තමයි නික්ලේශ උත්තමයන්න් වහන්සේලා. අවබෝධයට පත් වුණු උන්වහන්සේලාත් එහෙම හැසිරෙනවා චාමික මහත්මයා. ඒ කියන්නේ මොකද්ද? අර ඇතුලේ සියලු ක්ලේශයන් ප්‍රහීන කරපු කෙනෙක් තුලයි ප්‍රත්‍යඥ මට්ටමේ ඉන්න කෙනෙක්ගේ හිතයි තමයි එතන නිරීක්ෂණය වෙන්නේ.
එහෙම නැතු අනිත් කෙනා අමනාප වුණා එයා අතහැරලා ගියා කියලා එහෙම අඬන්න දුක් වෙන්න දෙයක් නැහැ. ඒ වගේ ඕන සම්බන්ධතාවයක් තුළ ඕනම අවස්ථාවක් තුළ ඒ නිසා තමයි බුදුදහමේ උගන්වන්නේ අස්සාද ආදීනව නිස්සන්න දකින්න කියලා. හොඳින්ම යුතුයකම් ගනුදෙනු කරන්න ආදීනව කියන්නේ මගේ හිතත් උදයව්වේ හටගෙන මේ මොහොතේ එක එක වෙලාවට එක එක වෙලාවට දැන් අපි ඉන්න මේ මානසික ස්වභාවය අපි මොකක් හරි වැඩපොලක ඉන්නකොට වෙනස් වෙනවනේ. ඒකට හේතුව තමයි මේ අපේ හිතේ තියෙන මානසික ස්වභාවය. ඒ වගේ තමයි තමන්ගේ කියලා අල්ලගන්නේ අපේ මනසින්නේ. එයා මේ ජීවිතේ මගේ කියලා අල්ලගත්තට එයා එක එක භවයන් වල ගෙනල්ලා තියෙන භව සංකාර වෙනයි නිසාමික මහත්තයා. දැන් අපි හිතනවා මම හිතන විදිහට මෙයා ඉදී කියලා. එහෙම වෙන්නේ නැහනේ. ඕක දකින්න පුළුවන් නම් ඥානතෝ පස්සතෝ දකින්න පුළුවන් නම් එයාට නිස්සරණ පඤ්ඤා. අර මනසින් අනවශ්‍ය ලෝභ දේශ මෝහ ආදී ක්ලේශයන් ඇති වෙන යම්බිසි කෙනෙක් අර අනිත්‍ය උද්‍යව්‍ය ස්වභාවය දකින්න නැතුව යම්බිසි කෙනෙකුට ලෝභය බැඳුනොත් තමයි අවසානයේ ගැටීම් ඇති වෙන්නේ. ඒ නිසා මම කියලා කෙනෙක් නෑ මෙතන. මමත්වයේ කියලා කියන්නේ අපේ කෙලෙස් වලට. ඒක තමයි බුදුදහම මෙතන කියන්නේ අර මේ ඒ කැනිමණ්ඩලට ඔච්චම් කරනවා කියලා කියන්නේ ඒක කැනිමණ්ඩල කියන අවිද්‍යාව. කෙලෙස් ස්වභාවය වැඩි නම් චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියලා කියන්නේ කෙලෙස් වැඩි කියන එකනේ. චතුරාර්ය සත්‍යයේ දේශනාව තුළ පැහැදිලි කරන්නේ චාමික මහත්තයා මේ මමත්වයේ කියන එක ආත්ම සංඥාව. මම කියලා කෙනෙක් නෑ. තමන්ගේ සිතුවිලි කෙලෙස් ස්වභාවය වැඩි වෙනකොට තමයි ඒ මම කියන කෙනා මතුවෙන්නේ. ඒ නිසා මම කෙනෙක් කියලා ඇත්තටම ඉන්නවනම් මට ඕන වෙලාවට අඬන්න පුළුවන් වෙනකොට මට ඕන විදියට මගේ ශරීරය පාලනය කරගන්න පුළුවන් වෙනකොට මට ඕන වෙලාවට يعني එහෙනම් මම හැම වෙලේම සතුටින් ඉන්න බෑ චාමික මහත්තයා. ඔබතුමා ඉන්න බෑ. අනිත් අය ඉන්න බෑ. ඒක තමයි මෙතන මම කියලා කියන්නේ අර සම්මුති වශයෙන් ඒ වගේම මම කියලා ගොඩනගන්නේ අනවශ්‍ය කෙලෙස්. මම කියලා සම්මුති වශයෙන් ඉන්නවා තමයි. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මෙතන කියන්නේ භයානකම කියන්නේ අර අනවශ්‍ය ඕගයන් අපේ මනසට ආවට පස්සේ ඒක තේරුම් ගන්න නැතුව ඒකට අපි සමච්චල් කරනවා. අර කැනිමඩල කියලා කියන්නේ මෙතන අවිද්‍යාවටනේ. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වල අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාර ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ආදී මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? මම කැනිමඩල සම්පූර්ණම සුණු විසුණු කළා. මේක හදන වඩුවත් විනාශ කරා. එතනින් මේ ගාථාවේ සාරාංශය තමයි මගේ තියෙන භව සංකාරයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරා, ශෝධනය කරා කියන අදහස. ඉතින් ඒ නිසා මෙතන කියන්නේ උපාසක චණ්ඩාලයා කියලා කියන්නේ චණ්ඩාලකම කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ අවබෝධයට පත් නොවුන කෙනා. ඒතර අවබෝධයට පත් නොවුන කෙනෙක් හැම වෙලෙම බාහිර ලෝකයේත් එක්ක තමයි ගැටෙන්නේ. බාහිර ලෝකයේත් එක්ක ගැටෙන ගමන්ම එහි සැනසීම බාහිර ලෝකේ තමයි ජාමිකවත සතුට ඔක්කොම සැනසීමෙන් තියෙන එක ගැටෙන්න කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග වැඩෙනවා. වැඩෙනකොට මොකක්ද වෙන්නේ? අර උපාසකත්වයේ කියන එක තව තව දුරට යනවා. උපාසක චණ්ඩාල කියලා කියන්නේ අපි අර ඒ වචන ටිකක් අර අවබෝධය කඩුයි කියන එකනේ චණ්ඩාල කියන එක වෙන විවිධ අර්ථයෙන් ගන්න පුළුවන්. ඡණ්ඩාසෝක. ඡණ්ඩාසෝක. ධර්මාශෝක. ධර්මාශෝක එහෙම උනානේ. ඒතර ඡණ්ඩ කියන එක ප්‍රචණ්ඩ සරබව. එහෙම ගන්න පුළුවන්. මෙතන මේ ඡණ්ඩ මෙතන පැහැදිලි කරන අර නිකන් අර උපාසක චණ්ඩාල කියලා කියන අවසානට එක පදේ දැම්මම ටිකන් එන්නේ අර දුර්ගති ගුණ තියෙන ඒ වගේ අදහසන්නේ. දැන් යම්බිසි කෙනෙකුට ඔය කාමෝග කියලා කියන්නේ මේ ලෞකිකත්වය අත්ත කියලා මේ කාමසුකල්ලිකාන යෝගෙම. අද සමාජයේ චාමික මහත්තයා නැද්ද මිනිසු මේ ජීවත් වෙලා හරය දන්නේ නැතුව මේ කොච්චර මේ එදිනදා දේවල් එක්කම හිර වෙලා දරුමල්ලෝ රැකී රස්සා ව්‍යාපාර කටයුතු ඔතන විතරක්ම සැනසීලා ඉන්න අය කොච්චර නැද්ද? අන්න ඒගොල්ලොන්ට තමයි කියන්නේ මේ ඕගෙට අහු වෙලා කියලා ගහගෙන යනවා. එතකොට දැන් ඔය කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන ස්වභාවය වැඩි වෙන්න මොකද්ද? එයාගේ උපාසකත්වයේ කියන එක නැති වෙනවා. උපාසකත්වය නැති වෙනවා කියන්නේ මොකද්ද? එයා අස්සද්දෝ හොති. එයා තුල සද්ධාව නැති වෙනවා. දැන් අංගුත්තර නිකායේ උපාසක චණ්ඩාල කියලා සූත්‍රයක් තියෙනවා චාමික මහත්තයා. එතන තියෙනවා එක තැන් දෙකක තියෙනවා. එක තැනක තියෙනවා මේ උපාසක චණ්ඩාලය තමන් ඇත්තටම උපාසකයෙක්ද? උපාසකයෙක් නෙවෙයි නම් එයාගේ ළඟ තියෙන ලක්ෂණ තියෙනවා. ඒකෙන් එක දෙකක් හරි තියෙනවා නම් ඒක හොඳයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අස්සද්ද එයාලව සද්ධාාවක් නෑ. සද්ධාව කියන්නේ නිකන් වන්දනා කිරීමද? අර අපි බුදු පිළිමයක් දැක්කහම විතරක් බෝධීන් වහන්සේ නමක් දැක්කහම වඳින එක විතරක් නෙවෙයි. ඒතර සද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා කියන්නේ චාමික මහත්තයා බාහිරින් නෙවෙයි. මේ අභ්‍යන්තරයේ තුල තමයි මේ හැමදේම තියෙන එක. එයා තේරුම් ගැනීම. අන්න ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ අවබෝධය ධර්මයේ පිළිබඳ අවබෝධ අනිකුත් සද්ධාව තමයි. හැබැයි ආකාරවතී සද්ධාව තුළ පැහැදිලි කරන්නේ
මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාව තියෙනවා. ඊළඟ තමයි යා සීලවන්ත කෙනෙක් වෙන්න ඕන. නිවිච්ච කෙනෙක් වෙන්න ඕන. සිතුවිලි ගලන අඩු කෙනෙක් වෙන්නට ඕන. මොකද මිනිස්සු හැම වෙලේම අනවශ්‍ය සිතුවිලිනි ගන්න චාමික මහත්තයා පාර ගියත් බයිනවා. මේ මිනිස්සයාගේ අඩුපාඩුකමක් දැක්කත් එයා හැටි සමහරට බලන්න මිනිස්සු ලෙඩ අසනීප ලෙඩෙක් යනවා කියන්නකො මානසික රෝගීට දත් වෙලා ඒ මිනිහා දැකලත් බයින්නවනේ සමහර අය. ඒ කියන්නේ මිනිස්සු බාහිර ලෝකේ එක ගැටෙනවා. අන්න එහෙම නැති නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒක තමයි කියන්නේ සීලවන්ත වෙනවා. ඒ වගේම තමයි යා කෝතුහල මංගලිකෝ හෝති. ඒ කියන්නේ උපාසක චණ්ඩාලකම කියලා කියන්නේ අර গুপ্ত දේවල් එක්ක තමයි යාගේ සරසුරවන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ අපේ හිත තමයි හැම දෙයකට මුල් වෙන්නේ. බාහිර ලෝකයේ දේවල් ගැන අවධානය යොමු කරන්න එපා කියන එක තේරුම් ගන්න නැතුව යා අර විවිධ නොපෙනෙන සත්‍යයෙන් අපිට පිහිටක් ලැබෙයි. එහෙම දේවල් කියලා යන එක උපාසකෙක් එයා හරි උපාසකෙක් නෙවෙයි. ඒ වගේම තමයි එයා හැම වෙලේම මේ ශාසනය තුල තියෙන ප්‍රතිපදාවන් වලට වඩා වෙන දේවල් හොයනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඊතෝ බහිද්දා දක්කිනං ගවේසෙන්ති. මේ ශාසනයේ තියෙන දේවල් නෙවෙයි. දැන් අපි සමහර අය කියනවානේ මෙන්න මෙහෙම මෙතන මේ රහතන් වහන්සේ නම පහළ වුණා. මෙන්න මෙතන තමයි ධර්මයේ තියෙන්නේ. මෙතන ආශ්චර්යයක් තියෙනවා කියලා කිව්වම මිනිස්සු යනවානේ. ලංකාවේ බුදුහාමුදුරු ඉපදිලා කියන. ඔව් එක ස්වභාවයෙන් ඉන්නවනේ. ලුම්බිනී නෙවෙයි තෙල්ලිනිය තමයි ලුම්බිනිය තියෙන්නේ. ලුම්බිනිය තියෙන්නේ. ඒ වගේ වතුරට යට වෙලා තියෙන්නේ. ඔව් ඒ වගේ අර මේවා ගැන කතා කරනකොට මේ මූලාශ්‍රත් එක්ක හරි විදියට මොකද මේ ඔය බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාද නැන්ද කියන එක චාමික මහත්තයා තියෙනවනේ පුරාවිද්‍යා සාධක අපි හොයන්න ඕන. ඒ වගේම තමයි මූලාශ්‍ර හොයන්න ඕන. ඊට ඒවට තියෙනවා අද වුණත් ඔය කාබන් පරීක්ෂණය වගේ දේවල් වලින් මේ හොයාගෙන තියෙනවනේ. ඉතින් ඒවා එහෙම හරියට දන්නේ නැතුව සාමාන්‍ය අර විහිළු වගේ කතා කියන්නේ කිව්වොත් ඒ වගේ කතා කියන අපේ හඳුන්නේ සමහර කියනවා මේ බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනත් අපිට මොකද අපිට වැඩක් නෑ අපිට ඕනේ ධර්මය කියලා. හැබැයි මේ තථාගත භාග්‍යතුන් වහන්සේම අනුදැනව අදාළලා තිනවා දැක බලා සදහැවති කුල පුත්‍රයෙක් විසින් දැක බලා සංවේගයේ උපදවා ගත යුතු ස්ථාන 4ක් පිළිබඳව අනුදැනව අදාළලා තිනවා. එතකොට සමහර කියනවා බුදුහාමුදුරුවෝ මහාමායා දේවියගේ කුසේනේ ඉපදුනේ කියලා. කුසේ නෙවෙයිනේ අපේ හඳුන්නේ නේද? කුසේ මේ පිළිසිඳ ගත්තට ඉපදුනේ කුසේ නෙවෙයි. සමහරු මහාමායා දේවියගේ කුසේනේ. ඒක කුස ගැන ප්‍රශ්නයක් කියලා මේක සමහර වෙලාවට ඒ කාරණාව අමතක කරලා ඒක වෙන කාරණාවකින් තමන්ගේ කාරණාව ඉස්මතු කරගන්න හදනවා. මේ ජනකාන්ත මිත්‍යා මත මම හිතන්නේ සර්පයා වැරදියට අල්ලා ගත්තොත් ඒක පංච ආනන්තරීය පාපකර්මය හොඳයි කියන ආනන්තරීය පාපකර්මය කරන කවදා හරි මේ සංසාරයෙන් එතර වෙනවා කියනවා. නමුත් මේ වගේ මිසදුටුවට අහු වුණොත් බුදු ඇසටත් පෙනෙන්නේ නැහැ කියනවා. මේකෙන් එතර වීමක් නේද අපේ හැමදෙම. දැන් චාමික මහත්තයා මේ ඔය වගේ එක එක කාලයන් වල පහළ වෙන අය ඉන්නවා. දැන් මුල් කාලේ ඔය තාපසනිකාය කියලා ඉදන්නවසේ මුල ගණන් වල පටන්ගෙන තියෙනවානේ. දැන් එහෙම පටන් ගත්තට ඊට විනය වර්ධන කියලා කණ්ඩායම් වෙනවා. එක එක කණ්ඩායම් පටන් ගන්නකොට ඒවට පැවැත්මක් නැහැ. මේ ඔක්කොම උපාසක චණ්ඩාලය. ඔය ඒක උපාසක චණ්ඩාලකමනේ. කියන්නේ අපි මේ චණ්ඩාලකම කියලා කියන්නේ නරක අදහසිනේ අවබෝධයක් නැති උපාසක භාවයනේ. හැබැයි එදා උපාසක චණ්ඩාලයන්ට වඩා මෙදා උපාසක චණ්ඩාලයෝ උපා නොදැනගෙන අපාගත වෙන එක ස්ථිරයි නේද අපේ හැමෝටම. ඔය මොහය බලවත් වෙන්නනේ එහෙම කියන්නේ. දැන් සාමාන්‍ය දැන් යම්කිසි දෙයක් අපි ප්‍රකාශ කරනවා සාමාන්‍ය කෙනෙක් ගැන නෙවෙයි චාමික මහත්තයා. සාමාන්‍ය රජ කෙනෙක් වගේ එහෙම නෙවෙයි බුදු කෙනෙක් ගැනනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි කෙනෙක් අර අසත්‍යයක් නේ උතර යන්නේ. ඒ අසත්‍ය පවසනවා කියන්නේ යගේ අවිද්‍යාව බලවත් වෙලානේ. දැන් ඒ වගේම තමයි ධර්ම ඒක විතර නෙවෙයි. දැන් අපේ රාජාවලිය පූජාවලිය අපේ තියෙන නේද ධාතු වංශය මහා වංශය දීප වංශය මේ ඔක්කොම බොරුයි කියලා සුද්ධෝදන දෝතෝදන මිතෝදන අමිතෝදන මේ රජ පෙළපතත් අපේ රටේ හිටියා කියනවා අපේ හඳුනන්නේ. ඒ විතරන්නේ නිගණ්ඨය පව අපේ රටේ හිටියා කියනවා නික මේ හිමාලයේ තියෙන්නේ ලංකාවේ කියලා. මේ වගේ අපේ හඳුනන්නේ ත්‍රිපිටක දහම් කරුණු අර අපි පෞගේ වැඩසටහනේ කතා කරා මැදින් පොහොයේ ඉඳලා වෙසක් පොහොය දක්වා නේද අපේ හඳුනන්නේ. ආපු ගමන් මග කොච්චර දුරද ලංකාව වටේ කීපාරක් යන්න පුළුවන්ද මේ කියන විදිහට මහා මේ කාලුදායි ඇමති ප්‍රමුඛ එදා වැඩි ඒ බුදු පිරිසට බුදුපාම පිරිසට නේද අපි හැමෝටම කිඹුල් අතට. දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ මොකද අපේ රටේ තියෙනනේ දැන් ඔබතුමා කිව්වා වගේ පුරාවිද්‍යා සාධක මූලාශ්‍ර මහාවිහාර සම්ප්‍රදායන් ගොඩනගිච්ච. ඉතින් ඒ නිසා මේ සොළොස් මහා ජනපද ඒ නිසා දැන් මොන හරි කියනවනම් දැන් ඕක ඇත්තන්නම් අපිත් කැමතිනේ බුදුහාඳුරෝ ලංකාව බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියලා කියන්න අකමැතිද ඔබතුමා අකමැතිද මේ වැඩසටහන නරඹන පින්නතුන් අකමැති නෑ අපි ඔක්කොම කැමති
නමුත් ඒක අපි මොන හරි දෙයක් ප්‍රකාශ කරනවා නම් පැහැදිලි කරනවා නම් ඒක පුරාවිද්‍යාත්මක සාධක තර්කානුකූලව ඒ කියන්නේ හිතලු නැතුව කියන්න ඕනේ. මොකද ඇත්තක් නම් මේක අවබෝධයක් තියෙන පිරිසන ඉන්නේ ලංකාවේ. ලංකාව විතරක් නෙවෙයි අපේ හොඳට දැන් තායිලන්තේ බුරුමේ ඒ රටවල ඇයි දැන් අපි හිතමු අපේ රටේ නම් මොකක් හරි දෙයක් යටත් වෙච්ච දෙයක් වුණා කියලා. බුරුමේ තායිලන්තේ යටත් වෙච්ච දෙයක් වුණේ නැහැ නේ අපේ හොඳට. ඒ අයට හිම ප්‍රශ්නයක් නැහැ නේ. ඒගොල්ලෝ තමදිව කියන මධ්‍ය මණ්ඩල භූමියේ බුද්ධ භූමිය හැටියට වුන් පිළිගන්නවානේ අවිවාදයෙන් තොරව. ඔව් ඒක තමයි. දැන් සමහර රටවල් ගත්තාම තමයි ලංකාවේ වගේම වෙන රටවල සමහර අය පිළිගන්න එහෙම තියෙනවලු. සමහර තැන් වල පොඩි ලොකුවට නෑ මේ තරම්. මේ වගේ මේ තරම් නෑ. දැන් ඔය උන්ගේ රටේ පහළ වුණා කියන අදහස තියෙනවා. දැන් ඔය දන්ත ධාතුන් වහන්සේලා කියලා ඔය මේ පේමන්ට් වල පවා විකුණනනේ ඒ තායිලන්ත වගේ නේ සමහර පැති. එහෙම තියෙනවා. ඉතින් අර වෙලා තියෙන්නේ එහෙම අර ලංකාව වෙලා තියෙන දැන් අපි මේ මෙච්චර ලෝකෙටම ධර්මයේ බෙදපු රටක පුළුවන් තරම් අපි අර අනවශ්‍ය දේවල් අල්ලා ගන්න නැතුව නිවෙන්න වැඩසටහනකට යන එක තමයි වැදගත් වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරන්නේ උන්වහන්සේ දැන් එක ඕගතරණ කියලා සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ අරඤ්‍යක සූත්‍රය මේ අරඤ්‍යක වගේ මේ දේවතා වගේ අරඤ්‍යක සූත්‍ර මේ ඕගතරණ සූත්‍රයේ දේවතා සංයුත්තේ ඕගතරණ සූත්‍රයේදී පැහැදිලි කරන යාමික මහතා එක්තරා දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහලා. ඒ කියන්නේ මිනිසු පීඩා විමින් දුක් විමින් මේ මොකද්ද මේ ජීවිතේ? එතකොට මේකෙන් කොහොමද ගෙවෙන්නේ? කතන්නු තුවම් මාරිස ඕග මතරින්ති කියලා පැහැදිලි කරනවා. අහනවා දේවතාව කොහොමද මේ දැන් මිනිසු මේ සැනසීම දුක හැමදාම ගෙල්ලා ඉන්න මේකෙන් අයින් වෙන්නේ මේ ඕගයන් නැති කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊ타මත්ව ඒක වැදගත් විදියට ඊ타මත්ම හරවත් විදියට ගැඹුරු වුණත් සරලව පැහැදිලි කරා. ඒතර කියනවා දේශනා කරන මේ යදාසෝහං ආවුසෝ යදාසෝහං ආවු සම්තිට්ඨම් තද සංසිදාමි. යදාසෝහං ආවුසෝ ආහ්‍යාම තදාස්සි නිබ්බුයාම. අන්න මේ විදිහට දේශනා කරනවා. ඒතර පැහැදිලි කරනවා මම හිත හදාගන්න කියන්නේ මේ ඕග නැති කරන්න කියන්නේ මෙන්න මේ විදිහට. උදාහරණයකින් පැහැදිලි කරනවා. දැන් කියනවා දැන් යම්බිසි කෙනෙක් අර ගඟක ගහගෙන යනකොට එයා උඩට එන්න ගොඩාක් මහන්සි වුණොත් ඒ මහන්සි වුණොත් වෙන්නේ මොකද වෙන්නේ? තව තව ගිලෙන්න. මොකද එයා මහන්සි වෙන්න ගිලෙනවනේ. ඒක හරියට ශාස්ත්‍රානුකූලව එයා දන්නේ නැත්තම්. ඒ කියන්නේ ගොඩාක් ඔය ජලය හැම නාන්න හැම දන්නේ නැති දුරට ගියාම ඔය ළමයි හැම සමහරට දියේ ගිලෙන්නේ. ඒ කියන්නේ ඒකත් පොඩි කාලේම ඉගෙන ගන්නවා හොඳයි. එහෙම නැත්නම් යට යනවා. ඒ වගේම තමයි යම්බිසි කෙනෙක් ඒ සැඩපහරට අර වේගයෙන් තමන් මහන්සි වෙනවා නම් ඒකෙන් අර කියන්නේ පීනලා බේරෙන්න වගේ. දැන් සැඩපහරක් යනකොට පීනන්න බෑනේ ජාමික මහත්තයා. ඒ පීනන්න උත්සාහ කරනවා නම් අන්නේ සැඩපහරට ගසාන යනවා. ඒ වගේ මං අර උඩට එන්න මහන්සි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ වෙන දෙයක් නෙවෙයි අත්කිලමතානුയോഗය කියලා පැහැදිලි කරා. අත්කිලමතානුയോഗය තමයි ඉපිල්ලෙන්න උත්සාහ කිරීම. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරන යම්බිසි කෙනෙක් අර සැඩපහර එනකොට ඒ සැඩපහරේ දඟල ඉන්නේ අනවශ්‍ය විදිහේ දඟලන එක තමයි කාමසුකල්ලිකානියෝගේ කියලා දේශනා කරනවා. යම්බිසි කෙනෙක් ඔන්න ඔය දෙකෙන් අයින් වෙලා ඒ කියන්නේ අපපතිට්ටං අනායුයන් ඕග මතරින්ති මෙන්න මේ දෙකෙන්ම අයින් වෙලා ඉන්නවා නම් එයාට පුළුවන් තමන්ගේ මේ හිතේ තියෙන අර මේ ඕග කියලා කියන්නේ කෙලෙස් සැඩපහර කියන්නේ මේ අපේ හිතේ තියෙන අනුශය වශයෙන් තියෙන කෙලෙස්නේ. මේ භවංග හිතත් එක්ක අවිච්ඡින්නව මේ අනුශය වශයෙන් තියෙන කෙලෙස් ධර්ම ගමන් කරන චාමික මහත ඒකනේ අපි විවිධ ස්වභාවයෙන් ඉන්නේ. එක එක්කෙනා ඉපදෙනකොටම හැම දරුවම එක වගේද? රූප එක වගේ. හැබැයි ඔක්කොම එක එක විදිහනේ හැකියාවන් අවබෝධයන් තේරුම් ගැනීම. දැන් මේ බණ අහන්නේ වුණත් මේ හැම කෙනාම මේක කැමැත්තෙන් බණ අහන්නේ නැහැනේ ගොඩ. ඒ කියන්නේ කැමැත්තෙන් බණ අහයට කියන්න ඕනේ නැහැනේ චාමික මහත. සමහරවිට නායක අඳකොළ වගේ අඳකොළ වගේ ඇති. දැන් මේ වැඩසටහන් බලනකොටත් මේ වෙන channel වල තියෙන අර ලෞකික දේවල් බලන්න ඕනේ එහෙම කියලා තර්ක කරන අයත් ඇතිනේ. මේක බලන්න ඕනේ මේ මොනවද මේ වැඩසටහන් අහන්නේ කියලා. ඒ කියන්නේ ඒකට අපිට අමාරුයි ඒගොල්ලෝ වෙනස් කරන්න. ඒ කියන්නේ ඒකට හේතුව ඒගොල්ලෝ සසර. පොඩි කාලේ නම් අනිවාර්යයෙන්ම ගතිගුණ කියලා දීලා යම්කිසි වෙනසක් කරන්න පුළුවන්. නමුත් අර සසරින් ගේන දේවල් හරි අමාරු වෙනස් කරන්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් අද වුණත් කියන්නේ ඔය නියුරෝ සයන්ස් කියන්නේ මේ කියන්නේ මොලේ නියුරෝන පිළිබඳව ගවේෂණය කරන විද්‍යාඥයෝ කියන්නේ මේ අර පොඩි කාලේ අත්දැකීම් වලට වඩා චාමික මහත්තයා සසරින් ගේන අත්දැකීම් වලට අනුව තමයි මිනිසුන්ගේ චර්යාව හොඳ වෙනවද නරක වෙනවද කියලා පැහැදිලි කරලා තියෙනවා. බව පුරුදු හා දක්ෂතා පිළිබඳව. අපේ හාමුදුරුවෝ
කැණි මඩල සිතුවම් කරමින් ඕගාවතරණයට ඔච්චම් කරනා නේද අපේ චණ්ඩාල උපාසකයෝ පිළිබඳ නේද උපාසක චණ්ඩාලකම. උපාසක චණ්ඩාලකම තමයි අද කතා කරන්නේ නේද කැණි මඩල සිතුවම් කැණි මඩල පලාලා ඒ නිරංජන නදිය කියලා මේ නිරංජන නදියනේ කැණි මඩල කියලා ඔබ වහන්සේ කිව්වා බුදුහාමුදුරන්ගේ ප්‍රීති වාක්‍යවලත් උදාන වාක්‍යවලත් මේ නේද මේක සඳහන් වෙනවා කියලා. කැණි මඩල සිතුවම් කරමින් කියන්නේ මේ ගිහි ගෙදර නම් එහෙම නැත්නම් අපේ ගිහි ජීවිතය සහ එහෙම නැත්නම් ශාසනය උපවත් කිරීම පිටින් උපවත් කර ගැනීමක්ද කැණි මඩල සිතුවම් කරමින් කියන කාරණාව අපිට තවදුරටත් සරලව කියා දෙන්න අපේ. දැන් කැණි මඩල සිතුවම් කරනවා කියලා කියන්නේ අරිය පරේෂණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 26 වෙනි සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන චාමික මහත්තයා දැන් අපි මේ මිනිස්යාගේ ස්වභාවය තමයි ඒගොල්ලෝගේ සහජ ස්වභාවය තමයි ගොඩක් අයගේ අර උපාසක අර හරි උපාසකයක් නැති උපාසක චණ්ඩාල වගේ ස්වභාවය තමයි මේ ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤේව පරිසේවති. ඒතර ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මඤ්ඤේව පරිසේවති. ඒ වගේ අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ අපි මේ විඳිමින් ඉන්න ටික නැවත නැවත ලබා ගැනීම කියන ස්වභාවය තමයි ඒගොල්ලෝ නිතරම ජීවත් වෙන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අනුසෝතගාමී යනවා. ගලාගෙන යන අතටම ගලාගෙන අතර කියන්නේ වෙනස් වෙන්න බලන්න. දැන් ඒගොල්ලෝට දුක වැඩි නම් ගෙදවල් වල ප්‍රශ්න චිත්ත පීඩා එනකොට හිතන්නේ මේ අනිත් දිනසා තමයි චිත්ත පීඩා එන්නේ කියලා. අන්න ඒවත් එක හැපි ගැටි නීති පැත්තට මම කියන්නේ ගෙවල් වල සෝදශීලී වෙන්න ඕනේ සමාජයේ වුණත් අනවශ්‍ය ගැටුම් ඇති කරගෙන ප්‍රශ්න දාගෙන මෙන්න මේ යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ අනුසෝතගාමී ස්වභාවය කියන්නේ. දැන් එතකොට මෙතන පැහැදිලි කරන දෙයක් තමයි මේ අර කැණි මඩලට ඔච්චම් කරන නේද? ඒ කියන්නේ දැන් මේ කැණි මඩලක් තියෙනවා. මේ අවිද්‍යාව නිසා තමයි මේක මේ මම කියලා කියන්නේ මගේ කෙලෙස්නේ. මම හිනහ වෙනව නෙවෙයි, මම අඬනවා නෙවෙයි, මම දුක් වෙනව නෙවෙයි. මගේ මේ අතීත කෙලෙස් සංකාර ඇතුලේ තියෙන නිසා ඒකට අනුරූපීව මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේවා අත්විඳිනකොට තමයි මට මේ ඇඬෙන්නේ, මං අඬනවා නේ, මං සතුටු වෙන්නේ. මේ ඔක්කොමත් මේ සුඛ දුක්ඛ අදුක්කම මේ මොහොතේ සතුටු වුණාට මේක මේ ස්ථිර දෙයක් නෙවෙයි කියන මේක දුක් වුණත් ඒක ස්ථිර දෙයක් නෙවෙයි. චාවිකමත් හැම වෙලේම දුක කියන එක මානසික දුක කියන එකත් ඇති වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ මෙන්න මේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ගන්න නැතුව නැවත නැවත ඒවටම හැපි යන ඒ ස්වභාවයත් එක්කම හැපි යන මේ ගතිය නෙමේ කැණි මඩලට ඔච්චම් කරනවා කියලා කියන්නේ. දැන් හැම වෙලේම අපිට දැන් අපේ රට බෞද්ධ රටක් වෙලා චාමික මහත්තයා මේ ධර්මයේ වුණත් ගොඩක් බලන්නකො අද සමහර අවස්ථාවල අපිට එන්නේ తాවකාලිකව හිනහ වෙන. తాවකාලිකව අර අඬන දේවල්. සාමාන්‍ය අර ඇඳුම් අඳින්නේ කොහොමද මෙහෙම ජීවත් වෙන්න ඕනි කියලා මිනිස්සු දන්න දේවල් අහන්න ගියොත් අන්න ඔවත් අනුසෝතගාමිනියාට තමයි යන්නේ. වහන්සේ ඔච්චම් කරන ඔබට සමහර වෙලාවට මේක ඔච්චම් කියන්නේ කෝචොක් කරනවාද කියලා හිතෙන්න පුළුවන්. මේක අපි කියනවා මේ සදය විවේචනය ඉතා හොඳයි. හැබැයි නිර්දේ විවේචනය හොඳ නෑ. නිර්දේ විවේචනයට වඩා සදේ විවේචනය ඉතා වැදගත් කියලා කියනවා. ඒක බොහොම නේද අපේ සදේ විවේචනය නිර්මාණශීලීනේ. දැන් අද සමාජයක් වුණත් වෙනස් කරන්න කියලා කියන්නේ අර ක්‍රිටිකල් මේ ක්‍රිටිසිසම් කියලා කියන්නේ නිර්මාණශීලී විවේචනයක් කරොත් තමයි ඒ සමාජය වෙනස් වෙන්නේ. දැන් අපි කිව්වොත් සමාජය වෙනස් වෙන්නේ කියලා අර පැරණි කාලේ විදියට අනවශ්‍යයෙන් ඕලාරික විදියට කතා කරොත් මිනිසුන්ගේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට දැනුණොත් මේක සත්භාවයෙන් තමයි කියන්නේ කියලා අන්න එයා වෙනස් වෙනවා. අන්න ඒක තමයි උතුමා පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ සමාජය කියන එක වෙනස් වෙන්නේ ඇත්තටම මේ ඔච්චම් කිරීම මේ ඔච්චම් කිරීම තුල නෙවෙයි. ඒ සමාජය තුල අපිට දැන් අපි ඇත්තටම අපි හැමදාම මේ සමාජයටම දොස් කිය විවේචනය කරමින් ඉන්නවට වඩා අපි මේ හර පද්ධති මේ ධර්ම කාරණා මතු කරලා පෙන්වන්න ඕනේ. දැන් කාලාන්තරයක් තිස්සේ වෙලා තියෙන අපි සාමාන්‍ය දේවල් එක්ක තමයි මේ සනසීම තියෙන මේක තමයි හරි ධර්මයේ කියනවට වඩා හිතන්න ඕනේ මේක හැමංගේ හිතේ ප්‍රශ්නයක්. ධර්මය කියන්නේ මේ මනෝමූලික බුදු කෙනෙක් පහළලා දේශනා කරන්නේ මනෝමූලික දේශනාවක්. ඒක මේ බාහිර ලෝකේ නිසා නෙවෙයි දුක් වෙන්නේ. එහෙනම් අපි දුක් වෙනවා නම් එහෙනම් රහතන් වහන්සේලා නික්ලේශ උත්තමයන් වහන්සේලාත් අනන්න එපා. අවස්ථාවල කොච්චර හේතු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔන්නෝක තේරුම් ගැනීම තමයි අර එතන කියන්නේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ ස්වභාවයන් වලින් අයින් වෙන්නේ සංඥා විපල්ලාසි කියලා කියන අනවශ්‍ය සංඥාවන් අපි ගන්න නැහැ කියලානේ. දැන් අපිට මේ ඇතුලේ තියෙන හිතට සාපේක්ෂවනේ මේ මම අඬනවා මේ ඔක්කොම වෙන්නේ චාමික මහත්තයා. දැන් ඒතකොට මම කියලා කියන සම්මුති වශයෙන් තිබ්බට ඇත්ත මම කියන්නේ මේ කෙලෙස් කියන එකනේ තේරුම් ගන්න ඕනේ.
ඔන්නෝක තේරුම් ගන්නවා නම් යම්කිසි කෙනෙක් අන්න එක තමයි කියන්නේ ඔච්චම් කරන්නේ. කැනිමඩලට. දැන් අපි වෙලා තියෙන්නේ කැනිමඩලක් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. ඒක මේ කැනිමඩල ශක්තිමත් මේ අවිද්‍යාව කියන කැනිමල්ල මේ නැති කරගන්න උත්සාහ කරන්නේ නැතුව ඒක තව තව ශක්තිමත් වෙන විදියට. බැඳීම් ඇති කරගන්න. ඔව් බැඳීම්, ඇලීම්, ගැටීම් මොකද බැඳීමත් එක්කනේ චාමි මාතව කිව්වා වගේ හරි. ඒ කියන්නේ බැඳීම තුලනේ අපිට අනිකුත් ක්ලේශ ධර්මයන් එන්නේ. ඒ නිසාමයි කියන්නේ මම හිතන්නේ ත්‍රිරෝදරත් රියදුරු මේ තරම් ගැඹුරු ධර්මයන් නොදන්න වෙන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රකාශය තුළ තියෙනවා බැඳෙන්නේ කොතරම්ද රිදෙන්නේ ඒ තරම්. එහෙම නැත්නම් බැඳුණු තැන රිදෙන බැඳුණු තැනට වඩා නොබැඳුණු තැනයි මිදුණු තැනයි රිදීම අඩු වගේ බැඳුණු බැඳීමද රිදීමට හේතුව නිදීමද කියන කාරණා මේ වගේ සරල කාරණා මේ ගැඹුරු කාරණා සරලව වදන් වලිනුත් අපිට අහනවා. හැබැයි මේකේ තියෙන ඇනසර බව ගැඹුරු බව අපිට තිරසර වෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා මේ සාකච්ඡාව. ඒ නිසා මේ ප්‍රඥාව වගේ නාලිකාවක ප්‍රඥාවන්තයින් සඳහා මේ බුදුදහම තියෙන්නම ප්‍රඥාවන්තයින් උදෙසාම නේද අපි හඳුරුනේ. ඔව් පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් ප්‍රඥාව තියන අය චාමික මහත්තයා. මගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින් උදෙසාමයි. උදෙසාමයි. එතකොට අර කලාතුරකින් තමයි එහෙම අඩුවයි ඉන්නේ. නමුත් බහුතරයක් හැටියට ප්‍රඥාව කියන එක අපි ළඟ තියෙනවා. මොකද සමාධිය ඇති වෙන්න තමයි ප්‍රඥාව බලවත් වන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ලෞකික තොරතුරුත් එක්ක නෙවෙයි ප්‍රඥාව බලවත් වන්නේ සසර තියෙන කුසල් අවදිමත් වෙනකොට තමයි ඒක මතුවෙන්නේ. දැන් ධර්මයේ තුල පැහැදිලි කරන දෙයක් තමයි මේ හේතුව විතරක් පැහැදිලි කරලා නවතින්නේ. දැන් ඔය බුදුමහක් සිහිපත් කර ආකාරයට ඒක අපි ඒ කාලේ වුණත් අද වුණත් අනාගතේ වුණත් ඕනම කෙනෙකුට මේ චිත්ත පීඩාවන් මේ තියෙන ඉපදුනාට පස්සේ මේ ජාති ජරා මරණ මේවත් එක්ක අත්විඳින නේද? දුක්ඛ දෝමනස්ස උපායාස මේ ඔක්කොම ටික තියෙනවානේ. දුක්ඛාරිය සත්‍ය තුළ පැහැදිලි කරන 11 ආකාර දුක් ටික තියෙනවානේ. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ මේ ඔක්කොම ටික තියෙනවා. දැන් හැබැයි ඕක විතරක් පැහැදිලි කරලා අපිට ඒ වෙනස් වීම ඇති වෙන්නේ නැහැ නේ චාමික මහත්තයා. දැන් පටාචාරා තෙරණිය ඒ තමන් වින්ද නීරස අත්දැකීම එකම දවසේ ඒ අත්දැකීම ලැබුවා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලැබුණා. ඒතකොට පිහිට උනේ මොකද්ද? හේතුව පැහැදිලි කරා. හේතුව තමයි මේ බැඳීම තුල. බැඳීම තුල තමයි මේ දුක වේදනාව දුක්ඛ දෝමනස ගැටීම අඬන්නේත් ගැටීම නිසානේ. දැන් කවුරු හරි අඬනවා කියන්නේ ඒක ගැටීමක් තියෙනවා චාමික මහත්තයා. ද්වේෂය ටිකක් තියෙනවා. ඒ කියන්නේ තේරාපදාන තේරී කතාවල උත්පලවන්නා තෙරණියේ කතාව ගත්තත් මේ වගේ නේද? රිදුණු තැන තමයි මිදිලා තින්නේ. බැඳුණු තැන් වලින් රිදුණාම රිදුණු තැන් වලින් තමයි මිදිලා තින්නේ කියලා හිතෙනවා. හැම තැනම චාමික මහත්තයා තියෙන ඔය තේරි ගාථා, තේර ගාථා මේ ඔක්කොගේම ඒ තම තමන්ගේ අත්දැකීම් එක්කනේ සුවය ලබා ගත්තේ. ඒගොල්ලෝ හිටපු රජවරු අර කියන්නේ භෞතිකත්වයෙන් ඉහළ මට්ටම හිටපු රූප ස්වභාවය ගත්තත් මේ හැම මට්ටම ඉහළ මට්ටම අයට ඒ මට්ටම වත් වෙලා තියෙන. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම පැහැදිලි කරේ මේ අපිට මේ වැඩපිළිවෙලක් දේශනා කළා. යාන්ත්‍රණයක් පැහැදිලි කරා. දැන් පටාචාරා තෙරණියට වුණත් කිසා ගෞතමී වගේ චරිතර වුණත් ඒක ගැන දුක් වෙන්න එපා කිය විතරක්ම පැහැදිලි කරා මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි එතන පැහැදිලි කරා මේ දාර්ශනික පැත්ත. හේතුව තමයි ඔබ නෙමෙයි අඬන්නේ. ඔබට නෙමෙයි මේ දුක ඇතිලා තියෙන්නේ. ඔබගේ ඇතුලේ තියෙන බැඳීමට සම්බන්ධ සිතුවිලි බහුල වෙලා තියෙනවා. ඒක මේ දරුවෝ දෙන්නා සැමියා අම්මා තාත්තා සහෝදරයා නිසා විතරක් නෙවෙයි. සසර ඔබ අනන්ත අප්‍රමාණ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මෙන්න මේවට බැඳිච්ච මේ භවංග සිතත් එක්ක ඒ අනුසේ ක්ලේශ සිතුවිලි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට මේ අවස්ථාව දරා ගන්නට බැරි වෙලා තියෙන්නේ. ඒ බැඳීම නිසා තමයි ඔබ මේ වගේ මනස වික්ෂිප්ත වුනේ කියලා. අන්න ඒ ස්වභාවයත් එක්ක ධර්මයේ පැහැදිලි කරලා කාලයත් එක්ක ගියාට පස්සේ මේක තමයි ඇත්ත කියන ස්වභාවය වටහා ගත්තට පස්සේ තමයි පටාචාරා තෙරණිය ඒ අවබෝධයටපත් උනේ. අද නැද්ද චාමික මහත්තයා පටාචාරා තෙරණිය වගේ කොච්චර අය නැද්ද? ඒ මට්ටම නැති වුණත් ඒ හා සමානව කොච්චර දුක් වෙනවද? හැබැයි ඒ දුක් වෙන්නේ මොකද්ද? අපි හිතන්නේ අනේ අරයා නිසා දුක් වෙනවා මෙයා නිසා. හැබැයි පටාචාරා තෙරණියගේ හේතුව දකින්න. අන්න අනවශ්‍ය බැඳෙන්න කියන එක නේ බුදුසාම කියන්නේ. ඒතර කියන ආස්වාදය. ඕනම බැඳීමක් යුතුයකමක් ආදී තුල ආදීනව දකින්න. ඒ කියන්නේ මේ හොඳට හිතවත් වෙන්න එපා, දරුමල්ලු හදන්න එපා, පෞල් ජීවිත ගත කරන්න එපා, රැකී රස්සා ව්‍යාපාර කරන්න එපා කියලා නෑනේ චාමික මහත්තයා බුදුදහමේ. ඒ ඔක්කොම හොඳට කරන්න. හැබැයි එතන ඒ බැඳීම තුල විතරක් නවතින්න එපා. බැඳීම තුල විතරක් නැවතුනොත් තමයි එයාට අර ඊළඟට වෙන સિદ્ધාන්තයන් එක්ක එයාට ගැටීම් ඇති වෙන්නේ. නිසා බැඳීම තුල ඊළඟට ඇති වෙන දෙයක් තමයි
අර ආස්වාද ස්වභාවය බැඳීම කියන එක ඊළඟට අර ආදීනව දකින්න. ආදීනව කියලා කියන්නේ ඒක මේ අපේ මනෝලෝකයක් විදිහට අපිට මවා ගන්න බෑනේ චාමික මහත්තයා. දැන් චාමික මහත්තයා අපි අසුරු කරන අය. එක එක්කෙනා එක එක විදිහ නෙවෙයි. දැන් සමහර ඔබතුමාගේ උනත් එක එක කල්යාණ මිත්‍රයෝ ගත්තත් එක එක චරිත ස්වභාවයන්, ගති ස්වභාවයන්. ඔබතුමා සමහරට කොච්චර යුතුයකම් කරත් ඒගොල්ලෝ ගුණයන් නැති කී දෙනෙක් ඉන්න පුළුවන්. අතේ ඇඟිලි පහ පස්සිද්ධියක් කියලා අපි අතේ ඇඟිලි පහෙන් වැඩනගෙන ඉන්නේ නැහනේ. නේද? අපේ හැමදෙන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා නේද? නානස්සන් ඒ ආදීනව දකින්න ඕනේනේ. ඒ ආදීනව දකින්නවා කියන්නේ තරහක් නෙවෙයිනේ. ඒකේ යථාර්ථයක්. ඒතර එක එක්කෙනාගේ ස්වභාව අන්න ඒකත් එක්ක තමයි අපි ඕක දැක්කොත් තමයි අපිට අර යුතුයකම් ඕන දෙයක් කරනවා. හැබැයි එයාට අවසානයේ කිසිම දෙයකින් බැඳීමක් ඊළඟ බලාපොරොත්තු වෙන්නේ. උපන් දිනයකට තෑග්ගක් දුන්නා චාමික මහත්තයා එයාට අස්සාද ආදීනව නිස්සරණ දිනනවා. මම ඔබතුමාගේ මේ දවසට යා රස්නේ හින්දා ෆෑන් එකක් දෙනවා කියන්න කාට හරි. හැබැයි ඔබතුමාගේ ඊළඟ උපන් දිනයට මට AC මෂින් එකක්වත් තරන් දෙයි කියලා හිතනවා නම් අන්න ඕක තමයි අස්සාද ආදීනව නිස්සරණ දන්නේ නැහැ කියලා කියනවා. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා තමන් දේවල් කරන්න කුසල් සහගත සිතින් ඒක දානය තුලින් අපිට කොහොමද දේවල් ලැබෙනවනේ. යාගින් කාගින් හරි තෑග්ගක් ගන්න ලැබුණත් ඒවා කොහොම හරි ලැබෙනවා මේ ජීවිතය හරි අපිට නිවන් අවබෝධන තෙක්ම ආයු වර්ණ සබබල ප්‍රඥා ලැබෙනවනේ. ඒ නිසා අවිද්‍යාව මතුවෙන මට්ටමේ පිනක් කුසලයක්වත් වඩන්න එපා. දාන සීල භාවනා පුරුදු කරන්න අවිද්‍යාවෙන් තොර. ඒ කියන්නේ අස්සාද ආදීනව නිස්සරණ දකින්න. දැන් ඒකනේ කියන්නේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ යම්කිසි කෙනෙක්ගේ අවිද්‍යාව කන්නනේ වීම සදා පැහැදිලි කරනවා සද්ධා විමුක්ත. ඊළඟ පඤ්ඤා විමුක්ත. දිට්ඨප්පත්ත කියලා මෙන්න මේ ක්‍රම අවස්ථා තුනක් ගැනත් මේ බුදුදහමේ උගන්වනවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර සද්ධා විමුක්ත කියලා කියන්නේ මේ අවබෝධය. දැන් අපි අවබෝධය කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ මේ බුදුදහමේ උගන්වන්නේ මගේ ප්‍රශ්නයක්. මේ මගේ හිත නිවා ගන්න ඕනේ. ඒක සීල සමාධි ප්‍රඥා වැඩි වීම කියන ඒ ස්වභාවයත් එක්ක. ඊළඟට පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ හැම වෙලෙම මේ නාම රූප කියලා ගැඹුරින් අපි කතා කරන්න පුළුවන්. හිතට සිතුවිල්ලක් එන්නේ කොහොමද? වේදනා සංඥා සංකාර කියන නාමස්කන්ධය, සංකාර විඥාන කියන නාමස්කන්ධය පිළිබඳව ඒක අපි තමන්ම නිරීක්ෂණය කරන්න. මගේ හිතට සාපේක්ෂව තමයි මේ සිතුවිලි මැවෙන්නේ. මේ බාහිර නෙවෙයි ප්‍රශ්නේ. ඒකනේ කිව්වේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ලෝකය කියන්නේ මේ බඹයක් පමණ ශරීරයේ අපේ තුල තියෙන කියලා. බඹය කියලා කියන්නේ අත් දෙක දික් කරාම දුරනේ පිටාමික මහත්තයා. දැන් අපි අත් දෙක දික් කරාම ප්‍රමාණය තමයි අපු උස කියලා කියන්නේ. ඒක තමයි බඹය කියන්නේ. ඒ මේ නාම රූප මුල් කරගෙන දැන් මෙහෙමනේ දැන් පොඩි කෙනාට කාලය කියලා දෙයක් තියෙනවද චාමික මහත්තයා? හැබැයි අපි දන්නවා කාලය කියලා දෙයක්. අන්න ඒක තමයි එක එක්කෙනාගේ ලෝකේ වෙනයි කියලා කියන්නේ. පොඩි කෙනාට දැනෙන රස නෙවෙයිනේ අපිට දැනෙන්නේ. පොඩි කෙනාගේ සෙල්ලම් බඩුවට වඩා වැඩිහිටි කෙනේ රත්තරන් කියන එක වටිනවා කියලා දන්නවා. ඒතර යාගේ ලෝකේ අපේ ලෝකේ වෙනස් කියලා කියන්නේ මොකද්ද? ඒ අපේ සංඥාවන් සිතුවිලි එක එක මට්ටමට අනුව රූපීව තමයි ඒ ලෝක ස්වභාවයන් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට පඤ්ඤා විමුක්ත ස්වභාවය ඒ අර නාම රූප පිළිබඳව සංකත සංతాප පීලන විපරිණාම කියලා මේ රූපේ කලකිරෙන්න කියලා නේද? දැන් සමහර අය මේ ගොඩාක් දුරට පැහැදිලිගෙන මේ ශරීරයට කලකිරෙනවා. ශරීරයට කලකිරලා වැඩක් නැහැ නේ. ඒක තේරුම් ගන්න. රූප කලාප එකක් බිඳි බිඳි යනවා බංගානුබංග දර්ශන ඥානය කියලාත් එහෙම පැහැදිලි කරනවා. ඒ බිඳෙන ස්වභාවය දකින්න. ඒක මේ යථාර්ථය. අන්න ඔය යථාර්ථයේ දකින්නකොට නාම මේ හිතට සිතුවිල්ලක් එන්නේ මේ තමන්ගේ හිතේ සංඥාවට සාපේක්ෂව තමයි මං වේදනා මං විඳින්නේ. ඒකත් එක්ක නැවත නැවත මං සංකාර ඇති කරගෙන ඒව ඔක්කොම මේ භවංග සිත. එහෙම නැත්නම් අපේ අනුසේ විඥානයත් එක්ක සම්බන්ධ වෙනවා කියන අදහස දකින්නකොට අන්න ඒ ස්වභාවයත් එක්ක තමයි යාට අර අවබෝධය. ඒක තමයි පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. දිට්ඨප්පත්ත කියලා කියන ඔය දෙකම තුලම අවබෝධ කර ගැනීම තුල අපිට ඔය අවිද්‍යාව කියන එක ඛණ්ඩනය කරගන්න පුළුවන්. ඒක පර්යාය වශයෙන් මෙහෙමයි කියලා නෑ. චමිවාත අපි මල් ටිකක් පූජා කරත් එදිනදා සතෙකුට කැම ටිකක් දැම්මත් අපි ඒ පිළිබඳව කුසල් සිතින කුසල් කියලා කියන්නේ කිසි බලාපොරොත්තුවක් නැතුව ලෝභ දේශ මොහ ආදී කිසිම දෙයක් සතර අගතියටපත් වෙන්නේ නැතුව අපි දේවල් කරනවා නම් අන්න යාගේ ටික ටික මේ ඇතුලේ තියෙන ක්ලේශයන් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. මේ භව සංකාර වැඩිකම තමයි චාමික මහත්තයා මෙතන අවිද්‍යාව කඩන එක. එහෙම නැත්නම් මේකට ඔච්චම් කිරීම නවත්වනවා කියන එක ධර්මයේ තුල අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. මේ සම්ප්‍රදායික උත්සව සැනකෙළි ආදීදී කලෙලි බහින ප්‍රදර්ශන මානසිකත්වයේ හරහත් අපිට මේ උපාසක චණ්ඩාලකම අවිද්‍යාව මේ කාරණා හොඳින්ම විද්‍යමාන වෙනවා කියන කාරණාවට ඔබ වහන්සේට පිළිතුරක් එකතු කරන්න පුළුවන්ද අපි? ඔව් දැන් ඇත්තටම අපි
ඕනම දෙයක් අපේ රටේ සංස්කෘතියට දැන් මේ නවවසරත් සැමරුවානේ. ඒකට අපිට ආරංචි වුණානේ මාධ්‍ය වලත් විවිධ දේවල් මිනිස්සු ප්‍රශ්න ඇති කරගත්තා. හොස්පිටල් වලට ගිහින් තියෙනවා. දැන් මේවා වෙන්නේ මොකද්ද? මේ අනතුරු වැඩි වෙන්නේ ඇයි? මේ තමන්ගේ ලෙඩ දුක් වැඩි වුණේ ඇයි? එහෙම වෙන්නේ මොකක් නිසාද? ප්‍රශ්න ඇති වුණේ ඇයි? ඒක තමන්ම ආපස්සට හැරලා බලන්න ඕනේ. කැඩපතක් ළඟට ගියාම පේනවා වගේ තමන්ම තුලම ඒක බලන්න ඕනේ. ඒ බලනකොට පේනවා තමන්ගේ අර මේ කෙලෙස් ස්වභාවය වැඩි. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මෙන්න මේ කෙලෙස් ධර්ම ස්වභාවය වැඩි නිසා නේද මට මේක වෙලා තියෙන්නේ. මේක මේ මම කියලා කෙනෙක් නෙවෙයි වෙලා තියෙන්නේ. මගේ කෙලෙස් වැඩි නිසා තමයි ආත්ම සංඥාව කියන්නේ. දැන් ඕකට උත්තරයක් හොයාගන්න නැති තාක්කල් මට ඊළඟ අවුරුද්දේ ඔය ප්‍රශ්න ටික වෙනවා. ඊළඟ අවුරුද්දේත් ඔය පාපකාරී ස්වභාවයන් වලට මුල් වෙලා මේ අවුරුද්දම නැති කරගන්නවා කියන ඒ අවබෝධය Taman තුල ඇති කරගන්න ඕනේ. මේ අවබෝධය ඇති කරගන්න සමහරුන්ට මේ ධර්මදරයි එහෙම නැත්නම් උපාසක චණ්ඩාලියෝ නොවේ කියන අයටත් දැන් ඔබ වහන්සේට මේ ඔබ වහන්සේගේ වැඩසටහන වලට දායකත්වයේ ධර්මදේශනා වලට මහා පිරිසක් පෙළ ගැහෙන්න මේ ප්‍රඥා නාලිකාවෙම සැදී පැහැදිනවා. නමුත් ඔබ වහන්සේ මේ විග්‍රහ කරන ධර්ම සාකච්ඡාවට සමහරු මේකට සැදැහැබර දායකත්වයේ දක්වන්නේ මෙලිකමක් වෙනවා. ඒකට හේතුව අරක මම සංවිධානය කරන ධර්මදේශනාවන්නේ. මේක නිකන් මේ ප්‍රශ්න අහන වැඩසටහනක්නේ. මේ සමහර වෙලාවට ඊට වඩා දහම් කරුණු ඔබ වහන්සේ මේ ධර්ම සාකච්ඡාවේදී මත කරනවා වෙන්නට පුළුවන්. මේකත් මේ මම ආයනේ මමත්වයේ නිසා ඇතිවෙන උපාසක චණ්ඩාලකම මතුවීමක්ද අපි හඳුන්වන්නේ සැබවින්ම. ඔව් දැන් මේ වැඩසටහනත් එක්ක කාලයක් යනකොට පින්නතුන්ට අදහසක් ගයිනේ. දැන් අපි ඇත්තටම තොරතුරු ටිකක් විතරක් නෙවෙයි සිහිපත් කරන්නේ. මේ කාලයක් යනකොට අපි මේ ධර්මයේ තියෙන ගැඹුරු දේවල් ප්‍රායෝගිකව කොහොමද මේ එදිනෙදා මේ අපි කියන්නේ නැහැ ඔක්කොම අතහැරලා යන්න කියලා. දැනුමින් අතරනුවේ අවබෝධයෙන් ඈතර කරවන්නමනේ මේ වැඩසටහනේ නොවරදින දැක්මින් මේ නිවැරදි දැක්මින් නොවරදින මගටනේ රැගෙන යන අபிසොමග. අபிසොමව දැන් අපි ඒකට කියන්නේ අපි මේ පැහැදිලි කරන්නේ සදුති විහාරි කෙනෙක් වෙන්න නෙවෙයි. ඔක්කොම අතහැරලා කැලේට ගිහින් කෙලස් පුරවාගෙන ගෙවල් වල මේ හූල්ලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක විහාරි. මේ ඉන්න තැන ඉඳගෙනම හිත නිවාගෙන. හිත මොකද ධර්මයේ තුල පැහැදිලි කරන දෙයක් තමයි මේ මොහොත තුල හැම වෙලේම සතුටින් ඉන්නේ. කියන්නේ කෙලස් වටිනාකම් එක්ක සතුට නෙවෙයි. සාමාන්‍ය ඇතුලෙන් අර ප්‍රීතිය කියන අවස්ථාව ඇතුලේ අර අවබෝධය වැඩි වෙන්න තමයි සනසීම ඇති වෙන්නේ. දැන් එහෙම නැති අයනේ එක එක වෙලාවට අර මූඩ් වෙනස් කරනවා කියන චාමිකවත්. දැන් මේ හොඳට hina වෙලා අපිත් එක්ක කතා කරනවා. දැන් බලන්න සමහර අය ඊළඟට මේ මූණ වෙනස් වෙලා කළු වෙලා අර ඔරවගෙන කියලා වයි කියන්නේ. හැබැයි අර පරමානන්දනීය සතුට වින්දානම් ඒ තුල ඔවැනි දේවල් ඇති වෙන්නට බෑ නේද අපි අහන්නේ. ඔව් ඒ සතුට දැන් අධ්‍යාත්මික ගවේෂණයත් එක්ක අපිට ඇති වෙන්න ඕනේ. ඒක කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ලෝකයේ ගොඩාක් අය මොන මට්ටමකට ගියද දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයා වගේ චරිතයක් ගන්නකො බලන්න. ඒ චරිතය කිසිම හැම දෙයක්ම තීදින් එහෙම යනවා කියන එකේ එතන ඇත්තටම සසර අත්දැකීම් වගේම මේ ජීවිතෙත් කුමන හෝ හිඩසක් එන්න ඇතිනේ චාමිකවත් ඒ හිඩසත් එක්කනේ සසර ඒ බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්මයන් පූර්ණය කරපු කුසල බලය මතුනේ. ඒ වගේ අනන්ත ප්‍රමාණ දැන් ඒ අතීත ඒ බෝසතාණන් වහන්සේ ඇතුළු බද්දිය රජතුමා ගත්තත් මේ ඊළඟට පුක්කුසාති ඒ චරිත කතාව ගත්තත් මොනතරම් චරිත අර තේරගාතා මේ දේවල් ඔක්කොගේම පැහැදිලිව නේද? තේරී ගාතාවල් ඊළඟ උදාන පාළි මේ හැම දෙයක් තුළින්ම පැහැදිලි කරන්නේ මේ මිනිසුන්ගේ කොයි වෙලේ හරි හිඩසක් එනවා කියන එක. ඉතින් ඒ හිඩස කියන එක එනකන් ඉන්න එපා කියලා දැන් අපි පැහැදිලි කරා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් ওই බද්දවග්ගී කුමාරවරුන්ගේ කතාව ගත්තාම බුදුරජාණන් වහන්සේ ළඟට ආවනේ ප්‍රශ්නයක් විමසන්න ආවේ. හැබැයි මේ අපි නාන්ටාවා මේ කාන්තාව මේ ටික ඔක්කොම ටික අරන් ගියා. දැන් අපි මේ හොයමින් යන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ගැන එකපාරටම උත්තරයක් දෙන්න ගියේ හැබැයි ටිකක් කතා බහ කරලා ඉවරලා මොකද්ද කිව්වේ? ඒ කියන්නේ ඔබ හොයන්න ඕනේ මොකද්ද කියලා නෙවෙයි නේද? ඒ කියන්නේ ඔය අනුන්ගේ දෙයක් ගැනද හිතන්න ඕනේ තමන් ගැනද හොයන්න ඕනේ කියලා. අන්න ඊට පස්සේ යාට මතු වුණා. දැන් මේක සාමාන්‍ය ගෘහස්ත මේ ලෞකික ජීවිතය තුළ මේක සාමාන්‍ය දෙයක්. හැබැයි අපේ එතනත් පැහැදිලිව මේ අවිද්‍යාව ඛණ්ඩනය කරන දැන් චාමිකවාද. ඒ කියන්නේ දැන් බාහිර දේ නැති වුණා ඒක නීති පැත්තෙන් හරි මොනවා හරි කරන එක හරි. හැබැයි මනසේ තියෙන සෝදුක් කින්න කියලා කියන්නේ මොකද්ද? අපි අර තණ්හාවට වටිනාකම දෙමින් ඒ තණ්හාව එහෙම නැත්නම් අර ඇලීම වගේ දේවල් වලට වටිනාකම් දුන්න නිසා තමයි දැන් ඒක ගොඩක් වෙලා ඉවරලා තියෙන්නේ. හැබැයි තමන් බලන්න
බැරි නිසා තමයි ඒකට අර උත්තරයක් හොයන්න නැතුව දුක් වෙලා කනගාටු වෙලා එහෙම වෙන්නේ කියලා. දැන් අද වුණත් එහෙම නැද්ද චාමික මහත්තයා මේ ඒ වගේ කුමාරවරු වගේ කතා නැද්ද ඕන තරම්? නූතන බද්ධ වර්ගයේ කුමාරවරු ඕන තරම් ඉන්නවා. අවිදු අඳුර දුරලන මේ අපේ අභිසමග වැඩසටහන නිවැරදි දැක්මෙන් වරදින මගට ඔබ රැගෙන එන අභිසමග වැඩසටහනට සැදැහැබර දායකත්වයේ එක් කරන්නට පුළුවන්. මේ තිරේ දිස්වන අංකයට ඔබ කතා කරලා ඔබේ ජන්මදිනයක් උපන්දිනයක් වේවා, එහෙම නැත්නම් ඔබේ මව පියාගේ, එහෙම නැත්නම් තමන්ගේ සමීපතමයන්ගේ සංවස්තර ගුණ සමරුමක් වේවා, ඒ සඳහා ඔබේ සැදැහැබර දායකත්වයේ එකතු කරන්නට පුළුවන්. අපේ හැමදෙරෝනේ බොහෝ වෙලාවට මේ අධ්‍යතන සමාජය මේක ඉතා වැදගත් කාරණාවක්. අපේ හැමදෙරෝනේ අපේ සමාජයේ බොහොම සමාජයට අවධාරණය කළ යුතුම කාරණාවක් අපේ මේ මාතෘකාවත් එක්ක බැඳලා තියෙනවා කියලා මා විශ්වාස කරන හින්දාම මේ ප්‍රශ්නය නගන්නට මතු කරන්නට අවසර දෙන්න. මේ අධ්‍යතන සමාජයේ ආගමික නැඹුරුව වඩාත්ම මේ ආගමික නැඹුරුව වෙන්නේ අපේ හැමදෙරෝනේ තණ්හාව ප්‍රහාණය කරන්න, තණ්හාව නැති කරන්නද, එහෙම නැත්නම් තණ්හාව පෝෂණය කරන්නද කියන කාරණාවත් මෙහිදී වැදගත් වෙනවා. අපේ හැමදෙරෝනේ මේ ආගමික නැඹුරුව, නූතන ආගමික නැඹුරුව තණ්හාව දුරු කිරීමටද, තණ්හාව පෝෂණය කිරීමේ යාන්ත්‍රණයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ අපේ හැමදෙරෝනේ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ ආගමක්වත් දර්ශනයක්වත් නෙවෙයිනේ. ඇත්තට මේක දහමක්නේ. දහම කියන්නේ ජාති ભેද, කුල ભેද, කුමන ભેදයක්වත් නැතුව ඕනම ලෝකයේ කෙනෙකුට මේ දේශනාවත් එක්ක ඒකාත්මික කරනවා නම් යාට නිවෙන්න පුළුවන් කියන එකනේ. දැන් ධර්මයේ තුල මේ බුදුදහම කියන එක කාලයන්තරات එක්ක මේක ආගමික සංකල්ප ඇවිල්ලා තියෙනවා. ආගේ චාරිත්‍ර විදි ඇවිල්ලා තියෙනවා. ඒකවට ඔය විවිධ සමහර අපි කියමු දැන් ඔය චාරිත්‍ර ධර්මයන් සංස්කෘතික අංග මේ වගේ ගොඩාක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වුණත් යම්කිසි අර ඒ තුලවත් අර අර්ථවත් විදිහට ගත කරන්නේ හොඳ. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් ගත්තාම බෝධි පූජා පවත්වනවා වෙසක් කූඩු වෙසක් කාලයන් වලට ඒක ඒ වගේ දේවල් හොඳයි. ඒක හැබැයි අර්ථවත්ව කරන්නට ඕන. දැන් බෝධින් වහන්සේ නමක් ළඟට ගිහින් ඒ කාලේ බෝධි වන්දනාව තිබ්බා, ආනන්ද බෝධිය වගේ සංකල්ප තිබ්බනේ. ඒතකොට එතන වුණත් අපි අර එතන ගිහින් ආයාචනා කරනවාට වඩා අපි එතන හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අවබෝධයටපත් වුණා මේ වෘක්ෂයට. ඒ වගේ මටත් මේ උන්වහන්සේගේ ගුණයන් එක්ක මගේ අවබෝධය වැඩි වේවා කියලා හිතන්න ඕනේ. හිතීමත් එක්ක ඔය අපල මොන හරි තිරණ නම් ඒ ඔක්කොම වෙනස් වෙන ජාමික මහත්තයා. නමුත් අපි හඳුන්නේ ආනන්ද බෝධිය ළඟ බොහෝ විවිධ රටවල සැදැහැවතුන් එනවා. නමුත් ඔවුන් මේ ආගමික නැඹුරුව තණ්හාව වර්ධනය කරගන්න, තණ්හාව පෝෂණය කරගන්න නෙවෙයි අපේ හැමදෙරෝනේ සියල්ල අත්හැරපු බුදු පියාණන් වහන්සේ ඒ වගේ තැනක ගිහිල්ලා මේ පොට්ටකාසි සක්විති රජකම අත්හැරපු කෙනෙක් මේ පොට්ටකාසි වලට ලොබ බඳී කියලා හිතන්නට බෑ. මේ ගහපල දුරු ඒවා කාසි පඳුරු මේ ඔක්කොම මේ ආනන්ද බෝධිය ළඟින් දාන්නේ අපේ ලාංකික බෞද්ධයෝමනේ අපි හැමදෙරෝනේ. ඔව් දැන් චාමික මහත්තයා ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයචන හේතුව පත්තනා හේතුව පටිලාභං ලබාමි. ඒ කියන්නේ යද්දට ඉල්ලීම් කරාට මුකුත්ම ලැබෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ. දැන් මේ බෝධියෙන් සංකේතමත් කරන්නේ අවබෝධයටපත් වුණ වෘක්ෂය කියන එකනේ. අටවිසි බෝධින් වහන්සේලා ගත්තාම නාගහත් එක කාලයක බෝධින් වහන්සේ නමන්නේ නේ. ඒ වගේ පළවලු ගස ගත්තත් ඒ වගේ මේ විශේෂ ගස් කිහිපයක් තියෙන ඔක්කොම බුදුරජාණන් වහන්සේලා පිටදුන් බෝධින් වහන්සේ. ඒ වගේ මේ අසතු ගහත් එක්තරා වෘක්ෂයක්. හැබැයි ඒකේ තියෙන අර කිරණ ශක්තිය ප්‍රබලයි. නිතර වතාවත් කරන නිසා එහි තියෙන අර විශ්ව ශක්තිය මේ ඔක්කොමත් එක්ක ලොකු බලපෑමක් තියෙන පරීක්ෂණ වලින් පැහැදිලිව තියෙනවා. නමුත් මේ වගේ අර ආගමික කියන කොටස විතරක් තුලම මේ චාරිත්‍ර ධර්ම කියන ආගමික සංස්කෘතික කාරණා එතන තුල විතරක් නවතින්න හොඳ නැහැ. ඒවා කමටහනක් කරගෙන දැන් අපි කියමු වෙසක් දවස් වලට ජාමික මහත්තයා වෙසක් කූඩුවක් හදනකොට ඒක එතන අපි දරුවෝ එහෙම සතුටින් කරනවානේ. හැබැයි ඒක සමහරට ඒක නිවෙන්න පුළුවන්. ඒක ගිනි ගන්න පුළුවන්. ඒ ගිනි ගන්නවා කියන එක මොකද? ඉවසීම, අනිත්‍ය. ඒකනේ එතන සංකේතවත් වෙන්නේ. දැන් අද ඕක නැති නිසානේ මේක අර ආගමික කෘත්‍රිම අර ඔබතුමා වගේ වගේ තණ්හාමාන මේ මට්ටමට ඇති වෙන ස්වභාවයක් කියලා තියෙන්නේ. දැන් ඕක වැස්සට තෙමෙන්න පුළුවන්, ගින්නකට හවු වෙලා මේ ඒක විනාශ වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ඉවසීමත් එක්ක අර කලබල නැතිකම, අනිත්‍ය මේක තමයි ධර්මතාවය කියන අර අනිත්‍ය කියලා බුදුදහම යොගන්නේ නාම රූප උදයව්‍ය ස්වභාවය තමයි. බාහිර ලෝකේ වෙනස් වීම ගැනක පහළ වෙන්න ඒවා කියන බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. නමුත් දරුවෙකුට වගේ එතන පාඩමක් තියෙනවා. ඒ නිසා ආගමික සංකල්ප වුණත් කුසල් ඇති වෙන විදියට අපිට දියුණු කරන්න පුළුවන්. දැන් දන්සල් එහෙම ඉස්සරහට එනවනේ. ඒතකොට එනකොට
ඒක වුණත් අර මිනිසුන්ට කරදරයක් නැතුව දැන් සමහර අය පාරට බහැලා කොඩි අල්ලගෙන නිකන් තරජනය කරනවා වගේ නැතුව ඒක ඉතින් ආදරේ කරුණාවෙන් තමයි කරනවා ඇති. නමුත් ඒ කරදරයක් නැතුව අය තුවක්කුව අරන් ඉන්නවා වගේ. සමහරු ඊළඟට අපේ හඳුන්නේ මේ ඩයබටික් තියෙන අයට අල්ලලා බලෙන් කෝපි බොනවා කියලා. සීනි තියෙන අයට. ඔය කියන අනිවාර්යෙන් බොන්න ඕනේ පොඩ්ඩක් හරි බොන්න එහෙම කියලා ඒවර ඒ අනවශ්‍ය විදිහට පීඩනයක් දෙන්න නැතුව ඒක අර ඕලා කර විදිහට සමහර ගීත එහෙම තියෙනවා. ඒ වගේ දේවල් නැතුව ඒක තුලත් කුසලයක් මොකද දාන පාරමිතාවක් ඇති වෙන විදිහට වැඩ කරන්න. දැන් මෙතන අනිත් එක තමයි මේක ආගමික සංකල්පුණත් කුසල් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මොකද දර්ශනයක් හැටියට ගත්තාම මේ දර්ශන කියනවා වෙනස් වෙනවනේ. දැන් මේ ලෝකේ විවිධ දර්ශන පැහැදිලි කරානේ. එතකොට ඒ දර්ශන කාලයක් එක්ක වෙනස් වෙනවා. විද්‍යාව අද හොයාගන්න දේ හෙට ඒක මුසාවාදයක් වෙලා ඒකේ යථාර්ථයක් නොවේ කියනවා. විද්‍යාව අද අතීතේ හොයාගත්ත දේ අද වෙනස් වෙනවා. නමුත් චිරන්තන බුදුදහම එදා කියපු බණ පොත අදටත් වළංගුනේ. එදා බණ පොත අදට වෙනස් කරලා නැහැ නේ අපේ හැමදෙරේ. හැමදාට මේකයිනේ. එහෙමයි. සර්වකාලීන. සර්වකාලීන. දැන් මොකක් හරි විද්‍යාත්මක මොකක් හරි දෙයක් පැහැදිලි කරාම මේක සාමාන්‍ය වසර 15කට සැරයක් විතර අලුත් වෙනවා කියලා කියනවනේ. ඒ වගේ තමයි මේ ලෝකේ නිර්මාණය වුණා කියන සංකල්ප ගත්තත් ඒවා ටික ටික වෙනස් අදහස් වෙනවා. ඉතින් ඒක තමයි. නමුත් මේ බුදුදහමේ කියන්නේ මේක අවබෝධ කරගන්න ඕන දෙයක්. මේක මේ ඉගෙන ගන්නවත් කටපාඩම් කරන්නවත් තියෙන දෙයකට වඩා මේක අවබෝධ කරගන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත. පටිපන්නා පමොක්කන්ති ජායිනෝ මාර බන්ධන. තමන් ධර්මයේ ගවේෂණ කර කමන්නේ අවබෝධ වෙනවා. නමුත් පුළුවන් තරම් අවබෝධ කරගන්න අවබෝධ කරගැනීමට සාපේක්ෂව තමයි තමන්ටෙහි ප්‍රතිඵල ලැබෙන්නේ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම දේශනා කරේ. ඒ කියන්නේ ඒකෙන් අර දැන් ඒ කාලේ චාමික මහත්තයා ගොඩක් අය මේ ධර්මයේ කටපාඩම් කරා ධර්මයේ කියලා එහෙම ලකුවට එහෙම මේ අර පීඩයෙන් අද්දිද්දි නෑනේ. ඒ දැන් ප්‍රථමාභි සම්බෝධි කාලේ බලන්නකො අවුරුදු 20ක්ම ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මොකද? සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසන. බුද්ධානු නෙවෙයි. බුද්ධාන සාසන. සීල බුදුරුන්ගේ අනුශාසන. අනුශාසන. ඒතකොට ඒක ශ්‍රවණය කළානේ. ඒක අනූපගාතෝ ඒ වගේ අර තව ගාථා දෙකක් විතර තිබ්බා. ඒවා ශ්‍රවණය කළා සවැත් නුවර කෝටි 7ක ජනගහනයක් කෝටි 5ක්ම මගපල. මගපල අවබෝධ වෙනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි සාමකාමී. අවංක බව. ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන එකට එතකොට මේක කෝටි 7 කොහෙද දන්නේ හිටියේ තාම දෙකනේ අපේ රටේ කොච්චරක් දින්නේ කියලා ජනගහනේ අදටත් ඉන්නේ කෝටි 5කට ලං වෙලා නැහැ. ඔව් ඒක තමයි. දැන් අන්න ඒක ඒ වගේ පැහැදිලි කරනකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඒ නිසා මේ මගපල කියන්නේ යාමගත දැන් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ 99%ක් විතරම අඩුපාඩුකම් කරන්නේ නැහැ කියන එකනේ. නාමං ඒකවන්තෝ රූපතියන්තෝ විඥානම් මජ්ජේ තණ්හයි සිබ්බනිනේ. ඒ කියන්නේ නාම රූප පිළිබඳ අවබෝධයක් උද්‍යව්‍ය නාම රූප පරිච්ඡේද ඥානය කියන අවබෝධය ඇති කිරීමනේ. ඒ කියන්නේ නාම රූප කියන එක මේ බාහිර ලෝකේ නෙවෙයි මගේ සසර මං ඇති කරගත්ත සිතුවිලි තමයි මේ මම කියලා කියන්නේ. මම අඬන්නේ මං දුක් වෙන්නේ කියන ස්වභාවය මේ අවිද්‍යාසගත කෙලෙස් සිතුවිලි කියන එක අවබෝධ කර ගැනීමනේ සක්කාය දිට්ඨිය ඛණ්ඩනය කරනවා කියන්නේ. සෝතාපන්න වෙනවා කියන්නේ. දැන් ඒ කාලේ ওই සරල දෙයක් අහලා හිත නිවාගත්තාම සෝතාපන්න වෙනවා. ඒක මම සෝතාපන්න වෙලාද කියලා දැනගන්න සමහරට බැරි වෙන්න ඇති. හැබැයි යා සම්පූර්ණ නිවිලන. ඒ තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඒ කාලේ වුණත් අද වුණත් එහෙමයි ඉන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කරේ. ඉමේච සුබද්ද සම්මා විහෙරෙය්‍යෝ අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ යස්ස. යම්කිසි කෙනෙක් මේ ධර්ම විනය හරියට හදාරනවා නම්, කියන්නේ විශේෂම ධර්ම අවබෝධ කරගන්නවා නම් මේ මඟඵලලාභීන්ගේ මේ ශාසනය හිස් නොවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි මේ ධර්මය අර තොරතුරු හැටියට ගන්නවට වඩා පොඩි ධර්ම කාරණාවක් හරි සුතා දතා වචසා පරිජිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුපටිද ගැඹුරු දේවල් දන්නේ නැතත් පොඩි දෙයක් හරි ජීවිතයට ගලපාගෙන ජීවිතයයි ධර්මයයි දෙකක් කියලා හිතන්න එපා. හැම මොහොතකම ජීවිතයයි ධර්මයයි එකක් හැටියට එදිනදාම හිත නිවාගෙන සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න උත්සාහ කිරීම තමයි මේ ඕග මේ එහෙම නැත්නම් මේ කැණි මණ්ඩලට ඔච්චම් කිරීම නවත්තනවා කියලා අපිට මේ සාකච්ඡාව තුළ සිහිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ කියන කාරණා හරහා ඔබටත් තිරසර වෙනවා ඇති. බාහිර ආටෝපයට වඩා අභ්‍යන්තර ශෝධනය කොච්චර වැදගත් වෙනවද කියන කාරණා. අපේ හමුදුරුවෝ කිව්වා කැණි මඩල සිතුවම් කරමින් ඕගාවතරයට ඔච්චම් කරමින්
ඔච්චම් කරන මේ චණ්ඩාල උපාසකකම කියන. මෙතන කාරණා තුනක් බැඳිලා තියෙනවා අපේ ආමුදුනේ කැණි මඩල, ඕගාවතරණේ සහ චණ්ඩාල උපාසකම්. මේ තුනම එකට බැඳුණු කැණි මඩලක්ම වගේ අපේ ආමුදුනේ අර ඔක්කොම පුරුද්ද වූ එක වහලි පරාල ටික වගේ තමයි ඔබ වහන්සේත් මේ කාරණා තුනම එකට ගලපලා මේ ඔක්කොම එකට බැඳුණු කාරණා කියලා හිතන්නේ අර ධම්මැලක පුරුක් වගේ. ඒක සමානයි. යම්කිසි කෙනෙක් කියන්නේ එයාගේ උපාසකම නැහැ කියලා කියන්නේ මොකද්ද? එයාගේ කෙලෙස් වැඩි කියන එකනේ. අනේ කෙලෙස් වැඩි කියම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. උපාසක චණ්ඩාලම කියලා කියන අවබෝධය නැහැ. අර කරණා හයක් තියෙනවා. ඒක අපි මුලින් පැහැදිලි කරා උපාසක චණ්ඩාල කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක උපාසක පද්මයෝ ගැනත් සඳහන් වෙනවා. පද්මයෝ ගැනත් පැහැදිලි කරනවා. ඒකේ අනිත් කාරණා ඒකේ හොඳ කරුණු ටික දකිනවා නම් එහෙමයි. දැන් තව එකක් තියෙනවා යම්කිසි කෙනෙක් මේ කුසල අකුසල් පිළිබඳව තමන් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන් දන්නේ නැති බව එයා දන්නේ නැත්නම් ඒත් උපාසක චණ්ඩාලේ. හැබැයි තමන් ළඟ කුසල් තියෙනවා අකුසල් මගේ අතින් වෙනවා කියලා දැනගන්නවා නම් එයා හොඳ මේ අර උපාසක පද්ම කියලා සිහිපත් කරනවා. ඉතින් මේ විදිහට මේක ගන්න පුළුවන් යම්කිසි කෙනෙක් අර ඒ අවබෝධය නැත්නම් එයාට කැණිමඩට ඔච්චම් කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව බලවත් වෙනවා. අවිද්‍යාව බලවත් වෙනකොට කවදාකවත් මේ ඕගෙන් සැඩපහරින් එතර වෙන්න බෑ. ඕක තරණය කරන්න බෑ. ඒ නිසා මේ වෙන අපි කියමු ගැඹුරු දේවල් චාමික මහත්තයා දන්නේ නැහැ කියන්නකො අපි කියමු. ඒක ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි දන්නේ නැතත් බුදුදහමේ උගන්වන්නේ මේ ගෙවිච්ච කාලේ හිටපු විදිය දැන් ඉන්නේ සුව පහසු විදියද මාලිගාවකද උසස් විදියට ඒ අඩු මට්ටමේදී ඒව මොකුත් නැතුව මෙන්න මේ මොහොතේ ඔබට එන සිතුවිලි දකින්න. Tamanට කේන්තියක් එනවනම් ඒක දකින්න. ඥානතෝ පස්සතෝ. එතකොට අන්න ඒක තමයි බුදුදහමේ උගන්වන්නේ මේ මොහොතේ ඕගේ කියන ඕනම ක්ලේශයක්. ඒක ලැජ්ජා වෙන්න ඕනේ නැනේ මට කේන්ති යනවා. ඒක කාටවත් කියවුවේ නැතත් කවන්නේ Taman දකින්න අනේ මට කේන්ති කියන්නේ. ඇයි මම මේ මැසුල්. මෙන්න මේ විදිහට විවිධ එන සිතුවිලි දකින්න බලන්න අන්න ඒතර තමයි අපිට අර ඕග තරණය කියන මේ කැණි බලට ඔච්චම් කරමින් ඉන්නේ නැතුව මේ උපාසක චණ්ඩාලකෙමුත් අයින් වෙලා ඕගේ කියන ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ. මරණ 4කට මැදිව වීණා වාදනය කරන අසුතවත් පු탁ජනයෝ ගැන ඔබ දැනගන්න කැමතිද? ලබන වැඩසටහනින් අපි කතා කරන්නේ මේ මාතෘකාව. සෑම සිකුරාදාම රාත්‍රී 10ට විකාශනය වන නිවැරදි දැක්මෙන් නොවරදින මගට ඔබ රැගෙන යන අභිසමග වැඩසටහනට ඔබේ දායකත්වය එකතු කරන්න පුළුවන්. මේ තිරේ දිස්වන මේ අංකයට කතා කරලා ඔබේ සදහැබර දායකත්වය එකතු කරන්න පුළුවන් බව අපි අලි අලිත් ඔබට සිහිපත් කරනවා. අපි හඳුනන අද කතා කර සීළු කාරණා ගලපමින් සමාලෝචනයකට එළඹීමෙන් අපිට අවසාන වශයෙන් සමාජ දෙන පණිවිඩයක් කෙටින්ව දැනගන්න කැමතියි අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය අපිට උසස්ම කාලෙනේ. අපි දුෂ්ටාක්ෂණ වලට නෙවෙයි අපේ ධර්මයක් ඇහෙන කාලයක වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච ජීවිතය තුළ කිසිම මොහොතක් මොකද ධර්මයේ තුළ පැහැදිලි කරන්නේ වර්තමාන කාලයක්වත් තප්පරයක් ගැන නෙවෙයි මේ මොහොත තුළ. ඒ කියන්නේ මනසේ සිතට සිතුවිලි ගලන්නේ මේ ක්ෂණයක් තුළ වාසනේ. ඒතර මේ ක්ෂණය ගැන හිතන්නේ ඒ තරම් තියුණු. උපට්ඨති සති මේ එළමෙන සිහියෙන් ඉඳ සති සම්පජඤ්ඤයෙන් ජීවත් වෙන්න අන්න එතකොට එවැනි කෙනාට තමයි මේ ඕගයන් මේ ක්ලේශ ප්‍රහීන කරලා අපිට අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා දුක් වෙලානේ මට මෙහෙම වුණා මේ විදිහට වුණා එහෙම කියලා දුක් වෙන්න මේ කාරණාවක් නැහැ. Taman ලෙඩ කෙනෙක් වුණත් අසනීප තත්ත්වෙන් හිටියත් Tamanට අතීතයේ කිසිම දෙයක් ඒ ධර්ම පුරුදු කරන්න බැරි වුණා මොන මට්ටමේ හිටියත් ඕනම රැකියාවක් මොන විදිහට කරපු කෙනෙකුට වුණත් මේ මොහොතේ නිවෙන්න පුළුවන් Taman ඉන්න තැන ඉඳගෙනම. ඒ නිසා මේ නිවීම කියන එක ඇති කර ගැනීම තමයි වැදගත් වන්නේ. ඒ නිසා තමයි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ යෝචේ වස්සසතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිත. ඒකාහං ජීවිතංසයෝ පඤ්ඤාවන්තස්ස ජයනෝ කියලා අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන එකට වඩා එක මොහොතක් හරි කෙලෙස් සිතුවිලි කෙලෙස් වලට වටිනාකම් දෙන්නේ නැතුව සැනසීමෙන් කෙලෙස් අඩු කරගෙන ජීවත් වීම ඉතාමත් වැදගත් වෙන්නේ. ඒක මේ මොහොතේම ඇති කරගන්න ඕනේ කියන කාරණාව තමයි ධර්මයේ පැහැදිලි කරන. ඒක ඔබ අපිට වුණත් හැමදාම සැනසීමෙන් බාහිර ලෝකේ මොන මට්ටමේ තිබ්බ දුකක් පීඩාවක් කුදකලාවක් පාළුවක් නැතුව හැමදාටම සැනසීමෙන් ඉන්න නම් මේ මොහොතේ ඉඳලා අනවශ්‍ය සිතුවිලි අයින් කරගන්න එන සිතුවිලි දකින්න මේ හිතේ ස්වභාවය අර චිත්තානුපස්සනාව වගේ පැහැදිලි කරන්න මෙන්න මේ තුල අපිට ඒ සැනසීම ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා හැම දිනාට මේ දහම් සාකච්ඡාවත් පාරමිතාවක්ම බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වෙනසෙන ලෝට සැනසෙන දහම කියා දෙන නිවැරදි දැක්වෙන් නොවරදින මගට ඔබ රැගෙන යන අභිසුමග වැඩසටහන අද වැඩසටහන මාටපත් කරන්නේ. අපේ හාමුදුරුවෝ ඉතා වැදගත් කාරණා බොහොමයක් අපේ අද වැඩසටහනින් සමාජගත කරා කියන විශ්වාසය අප තුළ තියෙනවා.
වෙනවා. අපේ වැඩසටහන නැවත නැවත ඔබට බලන්නට පුළුවන්. අපේ ප්‍රඥා නාලිකාවේ YouTube නාලිකාවට ගියොත් එතන ප්ලේලිස්ට් එකට ගිහිල්ලා අභිසමග වැඩසටහන පසුගිය වැඩසටහන් ඔබට නැවත නැවත නරඹන්නට පුළුවන් වගේ අපි සිහිපත් කරනවා. අද වැඩසටහනට වැඩම කොට වදාළ ගංගොඩවිල සුනේත්‍රා මහාදේවි තේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී විචිත්‍ර ධර්මකතික දර්ශනපති පූජනීය අපේ කුසලයයි චන්දිම ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට අපගේ නාමයේ ප්‍රසාදේ පුණ්‍යානුමෝදනය පුද කරමින් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අපි තවත් සද්දිනකින් මෙවැනිම කාර්යින අභිසමග වැඩසටහනකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන සමුගෙන යන්නේ වෙනදා වගේම ඔබට තිරුවන් සරණයි ප්‍රාර්ථනා